සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බානගාමින් දේසේති ධම්මං වාසේති සෝදානි තුසිතම්මි ලෝකේ වන්දාමහං තං වර බෝධිසත්තං අද අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ බුදු ගුණ දේශනාවක්. හැමදෙනාගේම සිත් තුළ තව ශ්‍රද්ධාව ජනිත වෙන විදිහේ දේශනාවක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි මේ මහා භද්‍ර කල්පේ පස්වනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ චරිතාපදානයේ පිළිබඳව මේක බොහෝම ලස්සන දේශනාවක්. මේකට කියන්නේ පින්නතුනි අනාගත වංශ දේශනාව කියලා. මේකට කියන්නේ මෛත්‍රී වර්ණාව කියලා. ගත්තු ගාථාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වන්දනා කරන ගාථාව. මෙතන ඉන්න සමහර අම්මලට තාත්තලට ඒ ගාථා පාඩම් මෙත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බාන ගාමින් දේසේති ධම්මං වාසේති සෝදානි තුසිතම්මි ලෝකේ වන්දා මහං තංවර බෝධිසත්තං. මේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වන්දනා කරන ගාථාව. පින් දෙන්න වෙනම ගාථාවක් තියෙනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. ඒ විතරක් නෙවෙයි සෑම බෝසතාණන් වහන්සේ නමක්ම මනුස්ස ලෝකෙට එන්න කලින් ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. එතකොට දෙවියන් ආරාධනාවක් කරනව කාලෝ යන්තේ මහාවීර උප්පජ්ජමාතු කුච්චිය. මහා වීරයන් වහන්සේ මව් කුසේ උපදින්න දැන් කාලයයි. එතකොට තමයි පින්නතුනි බලන්නේ පංච මහා විලෝකනයක්. අපි කියන්නේ පස් මහා බැලුම් කියලා. කාලේ දීපේ දේශයේ කුලේ මව කියන ලේසි. නමුත් අර්ථය ගත්තාම හරි ගැඹුරුයි. කාලේ බලනවා කියන්නේ මොකද්ද? මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට කොච්චර කාලයක් ආශ තියනවද කියලා බලනවා. එතකොට තියෙන්න ඕනේ 100ට වැඩි වෙනොත් ලක්ෂයට අඩු වෙනොත් 100ට වැඩි වුත් ලක්ෂයට අඩු වුත් කාලවල විතරයි බුදුරු පහළ වෙන්නේ. දැන් කාලේ හරි 120යි. දෙවෙනි එක තමයි පින්නතුනි කාලය දීපේ බලනවා. දීපේ බලනවා කියන්නේ මේ ලෝකේ හැම දීපයකම රටකම බුදුරු පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ පින්නතුනි ජම්බුත් දීපේ. හේතුව තමයි මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්න එකම රට ඉන්දියාව. මේ ලෝකේ අවලස්සන මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. දුක් විඳින මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. සැප විඳින මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. සල්ලි තියෙන මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. දුප්පත් මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. මේ දුක සැප ලස්සන අවලස්සන දුප්පත් පොහොසත් මේ අන්ත දෙක නොවෙනස්ව තියෙන මේ ලෝකේ එකම රටක් තියෙනවා නම් කොහෙද? පින්නතුණු ඉන්දියාව. ඇයි? එබඳු රටක බුදු කෙනෙක් පහළ වුණොත් ඒ බුදුහාමුදුරන්ට බණ කියන්න හරි ලෙහෙසි. ඇයි හැම ජාතියක මිනිස්සු ඉන්නවනේ. දුක ගැන කියනකොට දුක් විඳින මිනිස්සු පේන්න ඉන්නවා. සැප ගැන කියනකොට සැප විඳින මිනිස්සු පේන්න ඉන්නවා. මතක තියාගන්න බුදු කෙනෙක් පහළ වෙලා ජාති ජරා ව්‍යාධි මරණ ගැන කොච්චර දේශනා කළත් ඒ தત્ත්වයේ ලෝකෙ ප්‍රකටව දකින්න නැත්නම් මිනිස්සු පින්නතුනේ දහම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ දුක් විඳිනවා කියුවට දුක් විඳින මිනිස්සු පේන්නේ නැත්නම් මිනිස්සු පිළිගන්නේ නැහැ ඒක.
සැප විඳිනවා කියවට සැප විඳින මිනිස්සු පේන්නේ නැත්නම් මිනිස්සු සැපක් ගැන පිළිගන්නේ නැහැ. අනිත් එක හිතන්න කිව්වා ආනන්ද තථාගතයන් වහන්සේ දුක් විඳින මිනිස් රටක ඉපදුනා. ඒරට ඔක්කොම දුක් විඳිනවා. කිසි මිනිහෙක් සැප විඳින්නේ නැහැ. එහෙව් රටක ඉඳගෙන බුදුහාමුදුරු සැපක් ගැන කිය බණ කියනවා. ඒ බණෙන් ඇති වැඩක් නැහැ. ඇයි? මිනිස්සු කල්පනා කරන දෙයනේ අපි විඳින්නේ දුක. බුදුහාමුදුරු කතා කරන්නේ සැප ගැන. කෝ සැප විඳින මිනිහෙක් පේන්නවත් නෑනේ මිනිස්සු විශ්වාස කරන්නේ. ඊළඟට පින්නතුනි සැප විතරක් කතා කරන ජීවිත වෙන මිනිස්සුන් රටක බුදු කෙනෙක් පහළ වෙලා දුකක් ගැන කී බණ කිව්වට ඒ බණෙන් ඇති වැඩකුත් නෑ. මිනිස්සු කල්පනා කරන දෙයනේ අපි විඳින්නේ සැප. බුදුහාමුදුරු කතා කරන්නේ දුක ගැන. කෝ දුක් විඳින මිනිහෙක් පේන. ඒ නිසා මතක තියාගන්න මේ අන්ත දෙක නොවෙනස්ව තියෙන එකම දීපයක් තියෙනවා නම් ඒ ජම්බුද්දීපයයි කාලයේ බැලුවා දීපේ බැලුවා තුන්වෙනි එක තමයි දේශේ බලනවා. දේශේ බලනවා කියන්නේ ඉන්දියාවෙත් හැම ප්‍රදේශයකම බුදුරු පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ පින්නතුනි මධ්‍ය දේශේ. ඉන්දියාවේ හරි මැද. අපි ඒකට කියන්නේ මධ්‍ය මණ්ඩලය කියලා. තවත් කියනවා නම් බුදු කෙනෙකුට අයිති සියලු පූජනීය වස්තු තියෙන ඉන්දියාවේ මැද. බුද්ධ ගයාව තියෙන්නේ ඉන්දියාවේ මැද. ලුම්බිනිය තියෙන්නේ ඉන්දියාවේ මැද. බර්ණස තියෙන්නේ ඉන්දියාවේ මැද. කුසිනානානුවර තියෙන්නේ ඉන්දියාවේ මැද. විශාලා මහනුවර තියෙන්නේ ඉන්දියාවේ මැද. සවැත්නුවර තියෙන්නේ ඉන්දියාවේ මැද. මේ කොම තියෙන පින්නතුන ඉන්දියාවේ මැද. මේකට තමයි කියන්නේ දේශේ බලනවා කියලා. කාලය, දීපේ, දේශය ඊළඟට කුලේ බලනවා. කුලේ බලනවා කියන්නේ මොකද්ද? මං උපදින්න ඕනේ මොන කුලේද කියලා බලනවා. ඒක සෑම බෝසතන් වහන්සේ කෙනෙක් බලනවා. හැබැයි බෝසත්වරු උපදින්නේ පින්නතුනි කුල දෙකයි. එක බ්‍රාහ්මණ කුලේ, අනිත් එක තමයි ශක්ෂ්ත්‍රීය නැත්නම් රාජ කුලේ. ඒ කුලේ බලන්නේ කොහොමද? පින්නතුනි බමුණන් රජවරුන්ට වදිනවා නම් එදාට රාජ කුලේ තමයි උසස් කුලේ. රජවරු බමුණන්ට වදිනවා නම් බමුණු කුලේ තමයි එදාට උසස් කුලේ. නමුත් අපේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ දෙව්ලොව සිට මනුස්ස ලෝකෙ දිහා බලනකොට මෙන්න බමුණු වඳිනවා රජවරුන්ට. එහෙනම් මං උපදින්න ඕනේ මොන කුලයේද? රාජ කුලේ. රාජ කුලේ ඉපදිලා රාජ සම්පත් භුක්ති විඳලා රාජ සම්පත් අතහැරලා ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණොත් විතරයි මිනිස්සු මාව ගණන් ගන්නේ. මතක තියාගන්න බෝසත්තුරු කවදාවත් දුප්පත් කුලවල උපදින්නේ නැහැ. එහෙම ඉපදුනත් බුදු වුණත් කිසි කෙනෙක් ගණන් ගන්නෑ. එදාට ලෝකේ මතයක් හැදෙනව මොකද්ද? මොකක්වත් නැති අය තමයි බුදු වෙන්නේ. එතකොට තියෙන මිනිහා බුදුහාඳුරු ගාවට යන්නේ නැහැ. තියෙන තැනකින් ගිහිල්ලා බුදු වුණාම අනිත් ඇත්තෝ කල්පනා කරනවා සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුනක සැපත් දාලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? ඒ නිසා මතක තියාගන්න පින්නතුනි කුලේ බලනවා කියන්නේ ඕකට තමයි. කාලයේ දීපේ දේශයේ කුලය අන්තිම එක තමයි අම්මා බැලුවා. අම්මා බලනකොට දැක්කේ මහා මායා දේවිය බැලුවේ මගේ අම්මට කොච්චර ආශ තියෙනවද කියලා. එතකොට තිබුණ කොච්චරද? දවස් 300කුත් දවස් 7ක්. දවස් 300 තමයි මම මව් කුසේ ඉන්න කාලේ. දවස් 7 තමයි මම මව් කුසින් බිහි වෙලා අම්මා මේ ලෝකෙ ඉන්න කාලේ. මෙන්න මේ කියන පංච මහා විලෝකනේ බලලා සිද්ධාර්ථ කුමාරයා පින්නතුනි මහා මායා දේවී කුස පිළිසිඳ ගත්තා. දැන් මහා මායා දේවියට වෙනත් පුරුෂයෙක් දෙස රාගෙන් බලන්න බෑ. ඒ වාගේ වෙනත් පුරුෂයන්ට මහා මායා දේවිස රාගෙන් බලන්න පුළුවන්කමකුත් නෑ. ඇයි බෝසත් කුමාරයෙක් නිකුසේ ඉන්නේ? අපි අම්මයි කුසේ ඉන්නේ මාස 9යි. නමුත් බෝසත් කුමාරයෙක් හරියට මාස 10 පින්නතුනි මව් කුස පරිහරණය කරනවා. අපි අම්මයි කුසේ ඉන්නකොට අම්මගේ කුණු, මල, මූත්‍රා, ලේ, සරව සොටු ඔක්කොම අපේගේ ගෑවෙනවා. මමත් බිහි වුණේ එහෙමයි, ඔයත්වත් බිහි වුණේ එහෙමයි. ඒ නිසා තමයි පින්නතුනි උපන් හැටි අපි හොදනවා. නමුත් මතක තියාගන්න බුදුහාමුදුරුවෝ නැත්තම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උපන් හැටියේ කවුරුත් සේදුවේ නැහැ. දේශනාවේ කියනවා සීතල ජල ධාරාවකුත් උණුසුම් ජල ධාරාවකුත් කියන මේ ජල ධාරා දෙකක් පින්නතුනි සිද්ධාර්ථ කුමාරයා උපන් දවසේ අහසින් මවටත් ඒ බෝසත් කුමාරයාටත් පින්නතුනි දිය කිස පිනිස අහසින් පින්නතුනි ඒ දිය වැටෙනවා. ඒ වගේම දේශනාවේ සඳහන් වෙනවා බෝසත් කුමාරයා උපන් හැටි පිළිගන්නේ කවුරුන් විසින්ද? දෙවියන් විසින්. පිළි අරගෙන මහා මායා දේවියට කියන දෙවිය සතුටු වෙන්න නුඹට ලැබිලා තියෙන මහේසාක්‍ය පුතෙක්. ඒ සතුටින් තමයි මහා මායා දේවිය දවස් 7ක් ජීවත් වෙලා 7 වෙනි දවස වෙනකොට පින්නතුනි කරුණිය කරනවා. බෝසත් කුමාරයෙක් ඉපදුණු ගර්භාෂයක තව දරුවෙකුට උපදින්න පින්නතුනි කවදාවත් වාසනාව නැහැ. නිසා ඒ අම්ම පින්නතුනි කරුණිය කරනවා. ඔය ටික කොහොම මතක තියාගන්න
බෝසත්තුරු පින්නතුනි කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීරියාධික. ප්‍රඥාධික බුදු කෙනෙක් නම් පාරමී පුරන්ට ඕනේ කොච්චර කල්ද? අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් පාරමී පුරන්ට ඕනේ කල්පලක්ෂ 8ක්. වීරියාධික බුදු කෙනෙක් නම් පාරමී පුරන්ට ඕනේ කල්පලක්ෂ 16ක්. 4යි 8යි 16යි. ඒ ගාන වෙනස් වෙන්නේ කවදාවත්. මතක තියාගන්න පාරමිතා කාල 4ට වඩා අඩු වෙන්නෙත් නැහැ 16ට වඩා වැඩි වෙන්නෙත් නැහැ. එතකොට අසංඛ්‍ය කියන්නේ ගණන් පතේ තියෙන අවසාන ගාන. අසංඛ්‍යෙන් එහාට ගානක් නැහැ. අසංඛ්‍ය ගාන හැදෙන්නේ 1.140ක් ලියුවාම ඒ ගානට තමයි කියන්නේ පින්නතුනි අසංඛ්‍ය කියලා. ඒ අසංඛ්‍ය ගාන හැදෙන්නේ මෙහිමයි. 100යි 1000යි 10000යි මේ ඔක්කොම ගණන්. ලක්ෂයයි කෝටියයි කෝටි කෝටියක් ප්‍රකෝටියයි ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටිකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නහුතේකයි අර කේන්ති කියම කියන්නේ. ඒ නහුත කියන්නේත් ගානක්. නහුත කෝටියක් නින්නහුතේකයි නින්නහුත කෝටියක් අක්කහුවණේකයි අක්කහුවණී කෝටියක් බිඳුවේකයි බිඳු කෝටියක් අබ්බුදේකයි අබ්බුද කෝටියක් නිරබ්බුදේකයි නිරබ්බුද කෝටියක් අහායේකයි අහා කෝටියක් අබබේකයි අබබ කෝටියක් සෝගන්ධිකේකයි සෝගන්ධික කෝටියක් උත්පලේකයි උත්පල කෝටියක් කුමුදුවේකයි කුමුදු කෝටියක් පුණ්ඩරීකයි පුණ්ඩරීක කෝටියක් කතානේකයි කතාන කෝටියක් මහා කතානේකයි මහා කතාන කෝටියක් අසංඛ්‍යයි. මේ කොම ගණන් මේ වගේ අසංඛ්‍ය 4කොත් කල්පලක්ෂයක් පාරමී පූර්ණේ කළයි අපේ බුදුහාමුදුරු බුදු වුණේ. නමුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ පින්නතුනි කල්පලක්ෂ 16ක් පාරමී ධර්ම සම්පූර්ණ කළා. ඒ කියන්නේ ප්‍රඥාධික බුදු කෙනෙක් අපේ බුදුහාමුදුරුවෝ. අපේ බුදුහාන්ට කලින් බුදු වුණේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ ශ්‍රද්ධාව අධිකයි ශ්‍රද්ධාධික බුදු කෙනෙක්. නමුත් මතු පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරිය අධික පින්නතුනි බුදු කෙනෙක්. එතකොට අපේ බුදුහාඳුරන්ටත් කලින් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී පුරන්න පටන් ගත්තේ. දේශනාවේ කතාවක් තියෙනවා පින්නතුනි එක්තරා ආත්මභාවයක. අපේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේත් පින්නතුනි තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා. මේ දෙන්න දවසක් කැලේ ඇවිදගෙන යනකොට කන්දක් උඩින් යනකොට කන්ද පහළ බලනකොට ව්‍යාග්‍ර දේනුවක් පැටව දාලා. ඒ දා පැටව ටික ව්‍යාග්‍ර දේනුවම කන්න හදනවා. මේ දෙන්න මේක දැක්කා. මගරලයන්ට බෑනේ පාරමී පුරන බෝසත්තුරු දෙන්නෙක්නේ ජීවිතේ උනත් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෛත්‍රී බෝසතන් වහන්සේ අපේ බෝසතන් වහන්සේට කිව්වා මේ මම ගිහින් ලික්මන්ට ආහාරයක් හොයාගෙන එන්නම්. හොයන් ඇවිල්ලා අපි කන්දෙන් පල්ලයට විසි කරමු. විසි කළාම ව්‍යාග්‍ර දේනෝ අපි දාපු ආහාරේ ගනීවි. එතකොට පැටව ටික කොහාට හරි යන්නේ නැහැ කිව්වා. මෛත්‍රී බෝසතන් වහන්සේගේ ආහාරයක් හොයාගෙන එන්න. අපේ බෝසතන් වහන්සේ ගියේ නැහැ. කඳුරට බලාගෙන හිටිය පැටව ටික දැන් කයිදෝ කියලා. අනේ මෛත්‍රී බෝසතන් වහන්සේ ගියාම එන පාටක් නැහැ. පින්නතුනේ අපේ බෝසතාණන් වහන්සේ කරපු දේ තමයි කන්දෙන් පල්ලයට පැනලා තමන් වහන්සේගේ ජීවිතේ ව්‍යාග්‍ර දේනුවට පූජා කළා. මෛත්‍රී බෝසතන් වහන්සේ ප්‍රමාද වෙලා හරි ආහාරයක් හොයාගෙන කඳුරට ආවා. අනේ පින්නතුනේ ඇවිල්ලා බලනකොට යාළුවා කඳ උඩ නෑ ජීවිතේ පූජා කළා. ඒ වෙලාවේ නේද පින්නතුන්ට මතකද මෛත්‍රී බෝසතන් වහන්සේ කිව්වේ එහෙනම් ඉතින් ඉක්මන් බුදුන් බුදු වේවා කිව්වා. ඉක්මන් බුදුන් බුදු වේවා ජීවිතේ දෙන තරම් ඉක්මන් වුණා නම් එහෙනම් ඉතින් බුද්ධත්වයට ඉක්මනටම ලැබේවි. ඒ වගේම ලැබුණ පින්නතුනේ. නිසා මතක තියාගන්න මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ තමයි හරියට නම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ. නමුත් පින්නතුනේ ওই සිද්ධිය නිසා බුදු වුණේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට මතක තියාගන්න ශ්‍රද්ධාධික ප්‍රඥාධික වීරියාධික කියලා වෙනස්කම් තිබුණත් බෝසත්තරෝ තව ක්‍රම දෙකකට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මනෝපනිදාන සහ වාක්පනිදාන. මනෝපනිදාන කියන්නේ සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. මනෝපනිදාන කියන්නේ. වාක්පනිදානය කියන්නේ අන්න වචනයෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. සිතිනුත් වචනේනුත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. අවසන් වුණාට පස්සේ නියත විවරණ ලබන ආත්මය වෙනකොට සෑම බෝසතාණන් වහන්සේ නමක්ම මතක තියාගන්න කරුණු 8ක් සම්පූර්ණ කළ තියෙන්න ඕනේ. 1. මනුස්සත්තං බුදු වෙන්නට නම් මිනිහෙක් වෙන්න ඕනේ. දෙවියෙකුට බුදු වෙන්න බෑ. මාරයෙකුට බුදු වෙන්න බෑ. බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බෑ. බුදු වෙන්න මිනිහෙක් වෙන්නට ඕනේ. 2. ලිංග සම්පatti. ලිංග සම්පatti කියන්නේ බුදු වෙන්නට නම් පිරිමියෙක් වෙන්න ඕනේ. පින්නතුට මතකද ස්ත්‍රියකට බුදු වෙන්න බෑ. එකක් තමයි කාන්තාවකට දුකක් ආවහම කාන්තාව කරන්නේ දුකේ බැස ගන්නවා.
පිරිමින්ට දුක නැතුව නෙවෙයි. නමුත් තාත්තා කෙනෙක් දුක හංගනවා. දුක හංගලා තාත්තා ඉස්සරහට යන්න පුළුවන්. නමුත් පින්නතුනි අම්මා දුකේ බැස ගන්නවා. දුකේ බැස ගන්න තාක්කල් ඉෂ්ටියකට පින්නතුනි මතක තියාගන්න කවදාවත් බුදු වෙන්න බෑ. පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ මේ ආපු ජීවන ගමනේ තව ඉෂ්ටියක් වෙලා එකම ආත්මයක ඉපදුනා. අපේ බුදුහාමුදුරුවෝ ලබාගත්ත එකම ඉෂ්ටි ආත්මය මොකද්ද? ඉති කුමාරී. ඒ තමයි අපේ බුදුහා ලබාගත්තු එකම ඉෂ්ටි ආත්මය. දේශනාවේ කියනවා පින්නතුනි දීපංකර බුදුන්ට කලින් බුදු කෙනෙක් හිටියා කවුද? පුරාණ දීපංකර බුදුන් කියලා. ඒ කාලේ අපේ බුදුහාමුදුරුවෝ ඉති කුමාරී නම ඉෂ්ටියක්. ඇය හරි ආසයි විහාර ආලෝකමත් කරන්න පහන් පත්තු කරන්නේ අබතෙල් වලින්. දවසක් අබතෙල් වලින් පහන් පූජාවක් කරලා දීපංකර බුදුහාමුදුරු ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට බුදු වෙන්න බැරිද කියලා ඇහුවා. බෑනේ නුඹ ඉෂ්ටියක්නේ බුදු වෙන්න බෑ කිව්වා. ස්වාමීනි බුදු වෙන්න පිරිමියෙක් වෙන්න ඕනද? බුදු වෙන්න පිරිමියෙක් වෙන්න එපයි. ස්වාමීනි පිරිමි ආත්මභාවයක් ලබන්න මොකක්ද ඇහුව කරන්න ඕනේ ඉෂ්ටියක්. දීපංකර බුදුහාර කිව්වා ඉති කුමාරී ඒක නිකම් බෑ. තමන්ගේ සාම්පුරුෂය කටින් යම් දවසක වචනයක් පිට වෙන්න ඕනේ ඊළඟ ජීවිතයේ ඉෂ්ටි ආත්මභාවයක් නොලබා පිරිමි ආත්මභාවයක් ලැබේවා කියලා මහත්ය තමයි කියන්න ඕනේ. ඉතින් මම කියනවා ස්වාමිනී මම තාම අස්වාමිකයි කිව්වා. විවාහ වෙලා නෑනේ කිව්වා. ස්වාමිනී මගේ සාම්පුරුෂය කොහෙද ඉන්නේ බලලා කියන්න කිව්වා. දීපංකර බුදුහාරකෝ ඉති කුමාරිය නුඹ ගන්නකුව අබෑට මිටක් අරගෙන ගව්වක් යන අබෑට බිමට දාන්න. තව ගව්වක් යන අබෑට බිමට දාන්න. අවසාන අබෑටේ බිම දාඳන ගයක් තියෙනවා. ඒ ගෙදර තමයි නුඹේ සාම්පුරුෂය ඉන්නේ. මම මේ වැඩේ කළා. අන්තිම අබෑටේ පින්නතුනි බිම දාපතන ගයක් තිබුණා. ඒ ගෙදර හිටියේ කවුද? ගොපල්ලෙක්. හරක් බල්ලා ජීවත් වෙන මිනිස්සෙක්. මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මට ඕනේ ගොපල්ල හරි කමක් නෑ. සාම්පුරුෂය බවට අර වචනේ අහගන්න එපාය. දැන් ඉතින් මේක නිකන් අහගන්න බෑ. මහත්යන්ට සලකන්න එපා. මේ හැමදාම හැන්දෑවට කරන්නේ පින්නතුනි වතුර මුට්ටියක් කුණු කරනවා. ඒ මහත්යනේ හරක් බල්ලානේ. ඇඟ සෝදනවා කුණු වතුරනවා නාවනවා. මේ සෑම දෙයක්ම කරනවා. අනේ පින්නතුනි කාලයක් තිස්සේ මෙහෙම කරනකොට මේ ගොපල්ලා නැත්තම් මේ මහත්ය කිව්වනේ මොකද්ද? ඉති කුමාරිය. නුඹට හැමදාම මේ දුක විඳින්න බෑ. මම ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේවත් නුඹට ඉෂ්ටි ආත්මභාවයක් නොලබා පිරිමි ආත්මභාවයක් ලැබේවා කියලා. මේ කියලා කරගන්නේවා. එහෙම නෙවෙයි පින්නතුනි සාමිදීනී විදින දුක දැකලා සාම්පුරුෂයට යම් දවසක පින්නතුනි ඒක හිතෙන්න ඕනේ හිතුණත් බෑ. ඒක වචනෙන් පින්නතුනි පිට කරන්නට ඕනේ. ඉතින් මේ කිව්වේ පින්නතුනි කතාව අපේ බුදුහා ලබාගත්තු එකම ඉෂ්ටි ආත්මභාවය තමයි ඉති කුමාරී. එහෙනම් බුදු වෙන්නට නම් දෙවෙනි සුසුකම තමයි පිරිමියෙක් වෙන්න ඕනේ. 3. නියත විවරණ ලබන ආත්මේ වෙනකොට මහාන වෙන්න පින් තියෙන්න ඕනේ. 4. රහත් වෙන්න පින් තියෙන්න ඕනේ. 5. තථාගත බුදු කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. 6. භාවනා කළ අඩුමතරමේ ප්‍රථම ධානයකටවත් එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. 7. තථාගත බුදු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පූජා කරන්න චිත්ත ශක්තියක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕනේ. අන්තිමට වෙන එක තමයි දසපාරමී ධර්ම සම්පූර්ණ කරන්න දැඩි කැමැත්තක් ආසාවක් තියෙන්න ඕනේ. මේ කරුණුවට සම්පූර්ණ වෙන්න ඕනේ කවදාටද? නියත විවරණ ලබන ආත්මයේ වෙනකොට මේ එකක්වත් අඩු වෙන්න බෑ. 8ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ බුදු වෙන්න. නැවත කෙටියෙන් කියන්නම් 1 මිනිහෙක් වෙලා උපදින්න ඕනේ. 2 පිරිමියෙක් වෙලා උපදින්න ඕනේ. 3 මහාන වෙන්න පින් තියෙන්න ඕනේ. 4 රහත් වෙන්න පින් තියෙන්න ඕනේ. 5 බුදු කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. 6 භාවනා කළා ප්‍රථම ධානයකටවත් එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. 7 බුදු කෙනෙක් වෙනුවෙන් ජීවිතේ උනත් පූජා කරන චිත්ත ශක්තියක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. 8 දසපාරමී ධර්ම සම්පූර්ණ කරන්න දැඩි කැමැත්තක් ආසාවක් තියෙන්නට ඕනේ. එතකොට මේ අපි ඉගෙන ගන්න කවුරු පිළිබඳවද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ පිළිබඳව. පින්නතුන්ට මතක ඇති ඉතිහාසයේ ඉස්සර රුවන්වැලි සෑයේ හැන්දෑවේ සාමීන් වහන්සේ නමක් වාඩි වුණාම එළි වෙනකන් අනාගත වංශ දේශනාව සිද්ධ කරනවා. එළි වෙනකන් ඔය සලපතල මළුවේ ගල් ගන්නට පින්නතුනි රුවන්වැලි සෑයේ අනාගත වංශ දේශනාව කළා ඇති. රහතන් වහන්සේලා පවා පින්නතුනි රජවරු සිටුවරු හරිය ආසාවෙන් අහපු දේශනාවක් තමයි අනාගත වංශ දේශනා. මේ පැයකින් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. එළි වෙනකන් පින්නතුනි කරන්න පුළුවන් දේශනාවක් තමයි අනාගත වංශ දේශනාව. ඒ තරම් පින්නතුනි ගුණ තියෙනවා මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ. කොහොම හරි පින්නතුනි මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගැන කියන්නේ කියලා පින්නතුනි මෛත්‍රී බුදුහර ගැන කිව්වේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ.
කවුද ආරාධනා කළේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඇයි පින්නතුන්ට මතකයිනේ අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලා වැඩම කළේ කොහෙටද? ගෙදරට. කවුරු බලන්නද? තාත්තා බලන්න. එදා පින්නතුන්ට මතකද සුද්ධෝදන මහරජුරු බලන්න වැඩපු වෙලාවේ ශාක්‍ය වංශයක මිනිහෙක්වත් අපේ බුදුහාමුදුරුවන්ට වැන්දේ නැහැ. ඇයි මානියනේ? සිද්ධාර්ථ කුමාරයා අපිට වැඩි බාලයක් මොකටද වදින්නේ? පින්නතුන්ට මතකද ඒ වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාරයක් පෑවා. මොකද්ද? යමක මහා ප්‍රාතිහාරය. යමක් කියන්නේ පින්නතුනි දෙකක්. ඒ කියන්නේ එකවර සමාපatti දෙකකට සමවදින්න පුළුවන් නම් ඒකට කියන්නේ යමක මහා ප්‍රාතිහාරය. සිංහලෙන් තමයි යමා මහ පෙළහර. ඒ කියන්නේ එකවර එක සමාපatti සමවැදුනොත් දක්වන්න පුළුවන් එක ප්‍රාතිහාරයක් විතරයි. නමුත් යමා මහ පෙළහරේදී විතරයි එක වෙලාවකදී ප්‍රාතිහාර දෙකක් එක පිට පින්නතුනි දක්වන්න පුළුවන්. ඒක පින්නතුන් රහතුන්ට බෑ. මහ රහතුන්ටත් බෑ. පසේ බුදුන්ටත් බෑ. යමා මහ පෙළහර පානවනම් පාන්න පුළුවන් බුදුරජාන් වහන්සේට විතර. අන්නේ යමා මහ පෙළහර පාපු වෙලාවේ තමයි ශාක්‍ය වංශයේත්තෝ අපේ බුදුරජාන් වහන්සේට වන්දනා කළේ. ඒ වෙලාවේ එතන හිටපු කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාධනා කළා ස්වාමීනි අනාගත වංශ දේශනාව සිද්ධ කරනසේක්වා. ස්වාමීනි මෛත්‍රී වර්ණාව සිද්ධ කරනසේක්වා ආරාධනා කළා. එන මතක තියාගන්න බුදු කෙනෙකුත් ආරාධනාවක් නැතුව ධර්ම දේශනා කරන්නේ නෑ. පින්නතුට මතකද අපේ බුදුහාඳුරු බුද්ධත්වයට පත් වෙලා කල්පනා කළා මම දුක් විඳලා අවබෝධ කරගත්තු ධර්මය කෙලෙස් සහිත මිනිස්සු කොහොමද අවබෝධ කරගන්නේ? එතකොට බුදු වෙන්නත් පුළුවන්, දුක් විඳින්නත් පුළුවන්, අවබෝධ කරගන්නත් පුළුවන්. දේශනා කරන්න තමයි බැරි. උදාසීනත්වයක්ද? ඒ කියන්නේ කම්මැලිකමක්ද? නෑ. මොකද්ද? මේ සිටිවිල්ල ඇති වුණාට පස්සේ ඒ සිටිවිල්ල දැනගන්නේ කවුද? බුදුන් හැරුණකොට. එදාට මේ ලෝකින් උත්තරීතරම කෙනා තමයි කවුද? සහම්පති මහා බ්‍රහ්මයා ආරාධනා කළා. පින්නතුන්ට මතකද? දේසේතු බන්තේ භගවා ධම්මං දේසේ සුගතෝ ධම්මං සම්තිසත්ත ආප්‍රස්ක ජාතික. ස්වාමීනි ධර්මයේ දේශනා කරන්න. ඔබ හස ධර්මයේ දේශනා නොකර හිටියොත් මේ සත්වයන්ගේ කෙලෙස් තව වැඩි වෙන්න පුළුවන්. එහෙනම් ඒ ආරාධනාව කළේ දෙවියෙක් කළාට හරියන්නේ නැහැ. මිනිහෙක් ඒකලට හරියන්නේ නැහැ. ඒ ආරාධනාව කරන්න ඕනේ සහම්පති මහා බ්‍රහ්මයමයි. එහෙනම් මේ ආරාධනාව කළේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එන මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ආරාධනාවක් නැතුව ධර්ම දේශනා කරන්නේ නැහැ. එහෙනම් අනාගත වංශ දේශනාව කරන්න ආරාධනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට තමයි මේ දේශනා බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ. සාරිපුත්ත හොඳට මතක තියාගන්න යම්කිසි කාලයක් යනකොට මේ කල්පේ විනාශ වෙනවා. ඒ විනාශ වෙන්නේ කොහොමද? දැන් තියෙන සූර්යගේ රශ්මිය ක්‍රමක්‍රමයෙන් හත් දිනක ස්වභාවය ටික වැඩි වෙනවා. බුදුහාඳුරු දේශනා කරනව සාරිපුත්ත පස්වෙනි සූර්යගේ තත්ත්වයට මේ රශ්මිය වැඩි වෙනකොට මහමූදේ පතුලේ වතුර ටිකක් හොයන්න හම්බෙන්නේ නැහැ. හරකගේ කුරයක් පුරවන තරම්වත්. හයවෙනි සූර්යය පායනකොට මේ පොළව තනින් තන දුන් දානවා. හත්වෙනි සූර්යය පායනකොට මේ මුළු විශ්වයම ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න ගිනි දැල්ල අවසන් වෙන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන්. ගිනි අරගෙන අන්තිමට ගිනි ගන්නේ කොතනද? බුද්ධ ගයාව. වජ්‍රාසනේ තමයි අන්තිමට ගිනි ගන්නේ. එහෙනම් මතක තියාගන්න ඔය දැන් තියෙන ඔය මෙතන සමහර අම්මලා තාත්තලා ඉන්දියාවේ ගියා. දැන් තියෙන වජ්‍රාසනේම තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන වජ්‍රාසනද සමහර විටන මේ කල්පේ මේ ලෝකේ විනාශ වෙලා හිරු පායලා අලුතෙන් සඳු පායලා ග්‍රහතාරකා මිනිස්සු ගහකොළ ඇති වුණාට පස්සේ තමයි මෛත්‍රී බුදුහාඳුරු බුදු වෙන්නේ. නෑ පින්නතුනේ මේක මහා භද්‍ර කල්පයක් නේ. මහා භද්‍ර කල්පයක මතක තියාගන්න අතරතර විනාශ වීමක් නෑ. මහා භද්‍ර කල්ප විනාශ වෙන්නේ මෛත්‍රී බුදුහාඳුරු බුදු වෙලා උන්වහන්සේ ජීවත් වෙලා උන්වහන්සේත් පිළිවන් පෑවට පස්සේ තමයි මතක තියාගන්න ඔය කියපු සූර්යෝ හත් දෙනා පායලා පින්නතුනේ මේ කල්පේ විනාශ ස්වභාවයට පත් වෙයි. ලෝකේ විනාශ වෙලා නැවත ලෝකේ හටගන්නවනේ. මේ ලෝකේ හටගන්නකොට ඉස්සෙල්ලාම හටගන්නේ කොතනද? පින්නතුනේ බුද්ධ ගයාව. වජ්‍රාසනේ තමයි ඉස්සෙල්ලාම පින්නතුනේ හටගන්නේ. එහෙනම් වජ්‍රාසනෙන් බෝධි අංකුරේ හටගන්නේ කවදාද? පින්නතුනේ ඒ බෝසතාණන් වහන්සේ මව් කුසින් මේ ලෝකෙට බිහි වෙන දවසේමයි. දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මව් කුසින් මේ ලෝකෙට බිහි වෙනකොට ඔය වජ්‍රාසනෙන් හටගන්නේ මොන වෘක්ෂයද? නා කියන වෘක්ෂය. එහෙනම් මතක තියාගන්න බුද්ධත්වයට පත් වෙනකොට ශ්‍රීමා බෝධියට වයස අවුරුදු
35යි. ඒ පින්නතුනි 35 දිනේ බුදු වුණේ. මහා මායා දේවිය කුසින් සිද්ධාර්ථ කුමාරයා බිහි වෙන දවසේමයි බෝධි වෘක්ෂයේ පින්නතුනි හටගන්නේ. ඒක දේශනාවේ කියනවා සහජාත වස්තුවක් නේ. මොකද්ද? ශ්‍රීමා බෝධිය කියන්නේ සහජාත වස්තුවක්. ඒයි බුදුන් උපන් දවසේම පින්නතුනි ඉපදෙන වස්තු. කවුද? චන්නමතියා, යශෝදරාව, ආනන්ද හාමුදුරුවෝ, ශ්‍රීමා බෝධිය. මේ ඔක්කොම මතක තියාගන්න පින්නතුනි සහජාත වස්තු. බුදුන් උපන් දවසෙන් පින්නතුනි උපදින වස්තු. හැබැයි දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනි මේ විදියට මේ සූර්යය 7 දෙනෙක් පායලා කල්පය ගිනි අරගෙන විනාශ වෙනවා කියන කතාව විශ්වාස කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් විතරයි කිව්වා. සූර්යය 7 දෙනෙක් පායලා කල්පේ විනාශ වෙනවා කියන කතාව විශ්වාස කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් විතරයි කිව්වා. අනිත් ඇත්තෝ හිතයි කිව්වා මේව නිකන් සුරංගනා කතා කියලා. පින්නතුනි කෝලාහල තියෙනවා 5ක්. ඒකට කියන්නේ පංචමහා කෝලාහලය කියලා. පළවෙනි එක තමයි කල්ප කෝලාහලය. ඒ කියන්නේ කල්පය විනාශ වෙන්නට අවුරුදු 1000ක් තිබියදී එක්තරා දේවතාවෙක් මිනිස්සුන්ට අවිලක මිනිසුනේ කල්ප විනාශය යන්නේ ඒ නිසා ඉක්මනට පින් කරන්න කුසල කරන්න අම්මා තාත්තට සලකන්න. මිනිස්සු කියනවා අහෝ දුක්ඛං අහෝ දුක්ඛං අහෝ දුක්ඛං අනේ දුකයි කියලා මිනිස්සු මහත් කෝලාහලයක් කරනවා. මේකට කියන්නේ කල්ප කෝලාහලය. දෙක චක්කවර්ති කෝලාහලය. චක්කවර්ති කෝලාහලය කියලා කියන්නේ සක්විති රජෙක් උපදින්නට අවුරුදු 100ක් තිබියදී එක්තරා දේවතාවෙක් රතු පාට වස්ත්‍රයක් ඇඳගෙන මිනිස්සුන්ට කියන මිනිස්සුනේ තවත් අවුරුදු 100ක් ගියතන සක්විති රජෙක් ලෝකේ පහළ වෙන සක්විති රජු උපන් කල බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, මත්පැන් බොන්න එපා. මේකට කියන්නේ පින්නතුනේ චක්කවර්ති කෝලා. මේක දීර්ඝ විතරක් වෙන කියන්න කාලේ නෙමෙයි. තුන්වෙනි එක තමයි බුද්ධ කෝලාහලය. බුද්ධ කෝලාහලය කියලා කියන්නේ බුදු කෙනෙක් උපදින්නට අවුරුදු ගණනාවක් තිබියදී එක්තරා දේවතාවෙක් සුදු පාට වස්ත්‍රයක් ඇඳගෙන මිනිස්සුන්ට කියන මිනිස්සුනේ තවත් කාලයක් ගියතන බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. ඒ බුදු වසරිය බලන්න ඕන නම් අම්ම මරන්න එපා. බුදු වසරිය බලන්න ඕන නම් තාත්තා මරන්න එපා. පංචානන්තරීය කර්ම කරන්නට එපා. තවත් අවුරුදු ගණනාවකින් නිවන් පුර දොරටු ඇරෙනවා. මේක තමයි පින්නතුනි බුද්ධ. ඒ කියන්නේ මේ දැනුම් දීම් පහම දෙවියන් විසින් කල් වේලා ඇතු මිනිස්සුන්ට දැනුම් දෙනවා. කල්පේ විනාශන කොටත් දැනුම් දෙනවා. සක්විති රජුරෝ පහළ වෙන්න කලිනුත් දැනුම් දෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් දැනුම් දෙනවා. හතරවෙනි එක තමයි පින්නතුනි මෝනීය කෝලාහලය. මෝනීය කෝලාහලය කියලා කියන්නේ බුදු කෙනෙක් උපදෙන්නට අවුරුදු 12ක් තිබියදී එක්තරා දේවතාවෙක් මිනිසුන්ට කියන මිනිසුනේ තවත් අවුරුදු 12කින් බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුහාමුදුරුවෝ මුනිවත මෝනීය ප්‍රතිපදා සාමීන් වහන්සේ නමකට දේශනා කරනවා. ඒ දේශනාවසා නුඹලා සසරින් එතර මෝනීය ප්‍රතිපදාව කෙටියෙන් කියන්නම්. ඒ සාමීන් වහන්සේට මෝනීය වත සමාදන් වෙන්න ඕනේ. ඒක වෙන කාගෙන්වත් නෙවෙයි සමාදන් වෙන්න ඕනේ කාගෙන්ද? බුදුරජාන් වහන්සේගෙන්මයි. බුදුහාමුදුරන්ගේ මෝනීය වත සමාදන් වුණා කියන්නේ ඒ සාමීන් වහන්සේට ශාසනික වශයෙන් හැමදේම ලැබෙන්නේ එක වතාවයි. මහාන වෙච්ච දවසේ පාත්‍රයක් හම්බෙනවා. ජීවිතයේ අවසාන දවසේ තියෙන්න ඕනේ ඒ පාත්‍රයමයි. බුදුහාඳුරු බණ කියනවා. බණ කියන පළවෙනි දවසත් අවසාන දවසත් එදා ආයි කවදාවත් ඒ භික්ෂුවට බුදුහාඳුරන්ගෙන් බණක් අහන්න හම්බෙන්නේ නැහැ. එක ගහක් යට භාවනා කළොත් ඒ ගහ යට භාවනා කරන්න පුළුවන් එක දවසයි. ගමකට පිණ්ඩපාතේ වැඩියොත් ඒ ගමේ ඉන්න පුළුවන් එක දවසයි. හැමදේම එක වතාවයි. මේකට කියන්නේ මෝනීය වත කියලා. ඇයි හැමදේම එක වතාවක් ලැබෙන්නේ? පින්නතුනේ එතකොට ඇලීමක් ගැටීමක් නැහැ. අපි හිතමු ගමකට පිණ්ඩපාතේ වැඩිය කියලා. මිනිස්සුත් එක්ක වැඩි ඇයි හොදෙන් කම්පාන්නේ භික්ෂුව යන්නේ. ඇයි? දන්නවා මිනිස්සුත් එක්ක කොච්චර හිතවත් උනක් වැඩක් නැහැ. මං හෙට මේ ගමේ නෑනේ. මිනිස්සුත් භික්ෂුවත් එක්ක වැඩි හේකොදම් පාන්නේ නැහැ. මොකද මිනිස්සු දන්නවා හෙට භික්ෂුව මේ ගමේ නෑ. එතකොට මිනිස්සු භික්ෂුව කරේ ඇලෙන්නෙත් නැහැ. භික්ෂුව මිනිස්සු කරේ ඇලෙන්නෙත් නැහැ. පින්නතුනේ ගමන යන්න හරි ලේසි. පින්නතුන් දන්නවනේ ඉතින් අපිටුනත් එමය වැත්තන්නත් එමය ඇලීම් ගැටීම් නිසානේ මේ ගමන ප්‍රමාද වෙලා තියෙන පින්නතුනි. අපිත් සමහර දේවල් වලට ඇලෙනවා. ඔය ඇත්තෝ සමහර දේවල් වලට ගැටෙනවා. ඒ ඇලීම් ගැටීම් තියෙනකොට පින්නතුනි කාටුනත් මේ ගමන යන්න පුළුවන්. නමුත් පින්නතුනි ගමන ප්‍රමාද වෙනවා. නමුත් මේ මෝනීය වත ඒක සමාදන් වුණා නම් රකින්න ඕනේ. ඒක මේ නීතියෙන් දහමින් රකින්න එකක් නෙවෙයි පින්නතුනි. හිතට එකඟව රකින්න ඕනේ. අවුරුදු 7ක් මේ විදියට මෝනීය වත සම්පූර්ණ කළොත් බුදුහාමුදුරු දේශනා කළා අරිහත්ත්වයේ වෙනුවෙන් මම අප වෙනවා කිව්වා. අරිහත්ත්වයේ වෙනුවෙන් මම අප වෙනවා බුදුහාමුදුරු දේශනා කළේ. ඊළඟ අන්තිම එක තමයි පින්නතුනි මංගල කෝලාහලය. මංගල කෝලාහලය කියන්නේ මංගල සූත්‍රයේ දේශනා කරන අවුරුදු 7ක් තිබියදී
එක්තරා දේවතාවෙක්. මිනිස්සුන්ට ඇවිල්ලා කියන මිනිස්සුනේ තවත් අවුරුදු 7කින් බුදුහාමුදුරුව මංගල සූත්‍රය දේශනා කරනවා. එහි තියෙන දියුණු වෙන කරුණු ඒ වාසා නොබල සසරින් එතර වෙන්න. හරිනේ මංගල සූත්‍රය දේශනා කරන්න ආරාධනා කළේ කවුද? දෙවියන්. ඒකේ තියෙන දියුණු වෙන කරුණු. එදා තමයි දෙවියන් කල්පනා කළේ දියුණු වෙන කරුණු මොනවද කියලා බුදුහාඳුරගෙන් අහගත්තට කවදාවත් අපි බුදුහාඳුරගෙන් පිරිහින කරුණු අහගත්තේ නෑනේ. එදාට පහුවදා තමයි. ඒ කියන්නේ මංගල සූත්‍රයේ දෙසූ දවසට පහුවදාම තමයි දෙවියන් ආරාධනා කළේ බුදුහාඳුරනේ පිරිහින කරුණුත් දේශනා කරන්න. ඒ සූත්‍රය මොකද්ද? පරාභව සූත්‍රය. එන මතක තියාගන්න ලෝකෙට පහළ වෙන සෑම බුදු කෙනෙක්ම පරාභව සූත්‍රේ අනිවාර්යෙන් දේශනා කරනවා. ලෝකෙට පහළ වෙන සෑම බුදු කෙනෙක් මතක තියාගන්න අවිජහිත දේශනා කියලා තියෙනවා. මංගල සූත්‍රේ, පරාභව සූත්‍රේ, සතිපට්ඨාන සූත්‍රේ, ධම්මසක් පැවතුම් සූත්‍රේ මේ ඔක්කොම මතක තියාගෙන අවිජහිත දේශනා සෑම බුදු කෙනෙක්ම දේශනා කරනවා. පින්නතුනි පරාභව සූත්‍රය අපි ඇතෑරියට මතක තියාගන්න පින්නතුනි ඒක හරි වටින සූත්‍ර දේශනාවක්. ඇයි ඒ සූත්‍රයේ එක තැනක ගාථාවක තියෙනවා ඉත්ති සොණ්ඩින් විකරණින් පුරිසං වාපි තාදිසං ඉස්සරි යස්මින් තපාපේති තම් පරාභවතෝ මුකං. ඉත්ති සොණ්ඩින් විකරණින් ස්ටීන් කෙරෙහි ලොල් වෙච්ච, මත්පැන් වලට ලොල් වෙච්ච, සූදුවට ලොල් වෙච්ච කිසි මිනිහෙක් මතක තියාගන්න ආයතනයක ප්‍රධානීකයට තියන්න එපා. පිරිහෙනවා. ඉත්ති සොණ්ඩින් විකරණින් පුරිසං වාපි තාදිසං ඉස්සරි යස්මින් තපාපේති. ඒ කියන්නේ ඉසුරෙහි තබාද. ඒ කියන්නේ ඕනම ආයතනයක මූලස්ථානයක පින්නතුනි මුල් පුටුවේ මේ ගති තියෙන මිනිස්සු තියන්න හොඳ නැහැ. ස්ටීන්ට ලොල් වෙච්ච, මත්පැන් ලොල් වෙච්ච, මස්වල ලොල් වෙච්ච, සූදුට ලොල් වෙච්ච කිසි මිනිහෙක් ආයතනයේ ප්‍රධානිකට තියන්න එපා. තම් පරාභවතෝ මුකං. ඒ ආයතනය මතක තියාගන්න පිරිහෙනේක පිරිහෙනෝමයි. තව ගාථා දුඩක් තියෙනවා කියන්න කාලේ නෙමෙයි. ඉතින් මතක තියාගන්න මේ තමයි පංචමහා කෝලහලය. කෝලහලයක නණ්ඩුවක් තරුවලක් නෙමෙයි. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් සක්විති රජෙක් පහළ කළ දෙවියන් විසින් මේ කාරණා පහම කල් වේලා ඇතු මිනිස්සුන්ට දැනුම් දීමට මේකට තමයි කියන්නේ පින්නතුනි පංචමහා කෝලහලය. ඉගෙන ගන්නයි පින්නතුනි මතක් කළේ. ඉතින් ඊට පස්සේ දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනි බුදුහාමුදුරුවෝ පටන් ගත්තා අනාගත වංශ දේශනාව කරන්නට. දැන් මේ කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. භික්ෂුන් වහන්සේලාත් මෙතන වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝ දේශනාව පටන් ගත්ත සාරිපුත්ත හොඳට මතක තියාගන්න මීට කල්පලක්ෂ 16කට කලින් මේ කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රථම නියත විවරණය. මීට කල්පලක්ෂ 16කට කලින් මේ ලෝකේ ප්‍රභාවන්ත කියලා සක්විති රජෙක් ඉපදුනා. ඒ සක්විති රජුගේ සීල සම්පත් අතහැලා දාලා මුහුර්ත කියන බුදුරජාන් වහන්සේ ළඟ රතන භික්ෂුව නමින් පැවිදි වුණා. කවුද මේ පැවිදි වුණේ? මෛත්‍රී බෝසතාණන් වහන්සේ. දවසක් ඒ රතන භික්ෂුව මැදි කරගෙන භික්ෂූන් වට කරගෙන මුහුර්ත බුදුහාඳුරු කියනවා මේ රතන භික්ෂුව දෙස හොඳින් බලන්න. මේ භික්ෂුව මතු වනාගතේ මෙයින් කල්පලක්ෂ 16ක් ගියතන මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වනවා කියලා ප්‍රථම නියත විරල බල දුන්නා. තම කියනවා අම්මා කවුද තාත්තා කවුද විවරණ දෙනකොට නිකම් බෑ. අම්මා කවුද තාත්තා කවුද බුදු වෙන්නේ මොන ගහක් මුලද දුෂ්කර ක්‍රියාකාලේ කොච්චරද ඔක්කොම කියලා තමයි විවරණ දෙන්නේ. දැන් ඔක්කොම කියනවා. මහණෙනි එදාට මේ රතන භික්ෂුවගේ නැත්තම් මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අම්මා බවට පත් වෙන්නේ බ්‍රහ්මවතී කියන පින්ඇති මහදේවියයි. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ තාත්තා බවට පත් වෙන්නේ සුබ්‍රහ්ම කියන පුරෝහිත බ්‍රාහ්මණයා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ සීය කියන භික්ෂුවයි. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ අශෝක සහ බ්‍රහ්මදේව කියන මහරහතන් වහන්සේලා දෙනමයි. මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගිහි කාලේ පුතුණුවන් බවට පත් වෙන්නේ බ්‍රහ්මවර්ධන කියන කුමාරයා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කාලයේ සතියයි. මෛත්‍රී බුදුරජාන් වහන්සේ බුදු වෙන්නේ නාගහක් මුලයි. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ආයුෂ පින්නතුනි අවුරුදු 80000යි. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවන් බවට පත් වෙන්නේ පදුමා සහ සුමනා කියන උත්තමාවියන් දෙනමයි. මේ ඔක්කොම කියලා තමයි විවරණ දෙන්නේ. නමුත් මේ කතාව ඇතුලේ පින්නතුන් දන්නවා, අපි දන්නවා, සාමීන් වහන්සේලා දන්නවා, අපි දන්න අපේ ඉතිහාසයේ. අපේ ඉතිහාසයේ ලස්සන පින්නතුනි කතාවක් තියෙනවා. ඒ මොකද්ද? මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අම්මා බවට පත් වෙන්නේ විහාර මහා දේවියයි. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ තාත්තා බවට පත් වෙන්නේ කාවන්තිස්ස රජුරෝ. මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගිහි කාලේ ප්‍රතිපුතා බිරිඳ බවට පත් වෙන්නේ කාවන්තිස්ස රජුරුවන්ගේ නංගි, ඒ තමයි අනුලා දේවිය. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ගිහි කාලේ පුතුණුවන් බවට පත් වෙන්නේ දුටුගැමුණු මහ රජුරුවන්ගේ පුතා සාලිය කියන කුමාරයා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර
උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ දුටුගැමුණු මහරජුරුවන්ගේ භාණ්ඩාගාරයේ සේවය කරපු සංඝ කියන ඇමතිවරයා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ දුටුගැමුණු රජුරුවේ සද්ධාතිස්සයි. විහාරමහාදේවිය කියලා කියන්නේ අපේ කැලණියේ හිටපු කැලණි රජුරුවන්ගේ එකම දූ කුමරිය. දූ හොඳ වුණාට තාත් අධර්මිෂ්ඨ ක්‍රියාවක් කළා. මොකද්ද? තමන්ගේ දේවියත් එක්ක කැලණිතිස්ස රහතන් වහන්සේ අනියම් සම්බන්ධතාවයක් පැවැත්වුවයි කියන සැකයට ඒ රහතන් වහන්සේ අල්ලගෙන ඉල දැම්ම මොකේටද? තෙල් කටාරමක දාලා ගින්දර දැම්මා. දැන් ගින්දර දානවා උන්වහන්සේ පිච්චෙන්නේ නැහැ. ඇයි? රහතන් වහන්සේ නමක්නේ සමාපatti බලයෙන් තෙල්වල නොගෑවී පින් උන්වහන්සේ වැඩ හිටියා. ඒතර ගින්දර දාන මිනිස්සු රජුරවන්ට කියන රජතුමනි මේ ශ්‍රමණයා පිච්චෙන්නේ නැහනේ. තව ගින්දර දානවා කිව්වා. ඒත් පිච්චෙන්නේ නැහැ. උන්වහන්සේ තෙල් කටාර මිදලා කල්පනා කරනවා මොන පෙර කර්මයක්ද මට මේ විපාක දෙන්නේ. කර්මෙ මතකයි, ඔයයන්ටත් මතකයි, උන්වහන්සේටත් කර්මෙ සිහිපත් වුණා. මේක පූර්ව කර්මයක්. පින්නතුනේ තෙල් කටාර මෙතුළෙම පින්නිවන් පෑවා. ඒත් රජුරවන්ගේ දේශේ තාම ඉවර නෑ. පින්නතුනේ තෙලේ දාපු නිසාවත් ගින්දර දාපු නිසාවත් උන්වහන්සේ පින්නිවන් පෑවා නෙවෙයි, හරියටම උන්වහන්සේ පින්වන් පාන්න තිබුණු දවසත් පින්නතුනේ එදාමයි. ඒත් උන්වහන්සේ පිරිනිවන් පෑවා. රජුරුවන්ගේ දේශේ තමයි රජුරුව කරපු දේ තමයි කඩු අරගෙන ඒ රහතන් වහන්සේගේ දේහය පින්නතුට මතකද කෑලි වලට කැපුවා. කපල විසිකලේ කොහෙටද? මහමූදට. මහමූදේ සමුද්ද වාණිජ දේවතාවරු කිපිලා ගම් 1200ක් යටගරගෙන පින්නතුට මතකද ඉතිහාසයේ අර කැලණිය දක්වා මහමූද ගොඩ ගැලුවා. ගම් 1200ක් යට කළා. එදා තමයි මිනිස්සු කැලණිස රජුරවන්ට ඇවිල්ලා කිව්වා රජතුමනි මේක හරියන්නේ නැහැ, මහමූද ගොඩ ගලනවා. ඔබේ පවුලේ කවුරු හරි කෙනෙක් මේ මුහුදට බිලි දෙන්න ඕනේ. එකම දූ කුමරිය හිටියේ විහාර මහදේවිය තමයි. මුහුදට බිලි වෙලා මාගම්පුරයෙන් ගොඩ වැදිලා කාවන්තිස්ස රජුරුවත් එක්ක විවාහ වුණා. ඒත් කාලයක් ගියත් පින්නතුන්ට මතකද විහාර මහදේවියට දරුවෝ හිටියේ නැහැ. ඇය හැමදාම හැන්දෑවට ගිහිල්ලා පන්සලට මොකද්ද කරන්නේ? බෝධි පූජා තියෙනවා. රාජ පරම්පරාව ගෙනියන්න මට දරු පැටියෙක් ලැබෙන්න කියලා. ඒත් දරුව නැහැ. දවසක් විහාර මහදේවිය මේ පන්සලේ ලොකු සාමීන් වහන්සේ අභිඥා ධාන මට්ටම් ලබාගත්තු සාමීන් වහන්සේ කෙනෙක්. විහාර මහදේවිය ලොකු සාමීන් වහන්සේට ඇවිල්ලා කියන ලොකු හාමුදුරනේ මට දරුවෝ නැහැ. ශාසනික වශයෙන් මට පිහිට වෙන්න කිව්වා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කියනවා විහාර මහදේවිය මේ පන්සලේ අන්නතන කුටියේ සාමීන් වහන්සේ නමක් නම් වැඩ ඉන්නවා. උන්වහන්සේ දැන් ගොඩක් වයසයි. අපවත් වෙන්නත් ආසන්නයි. හැබැයි උන්වහන්සේ මේ වෙනකොටත් හිත පිහිටවල තියෙන තුසිත දිව්‍ය ලෝකේ. ඔබතුමීට පුළුවන් නම් ඒ සාමීන් වහන්සේ කුටිය ගාවට යන්න. නිකන් යන්න එපා. බේත්තේත් අරගෙන යන්න. බේත්තේ දීලා ආරාධනාවක් කරන්න. අපවත් වෙලා දිව්‍ය ලෝකේ උපදින්න එපාය. මගේ කුසේ දරුවෙක් හැටියට උපදින්නේ කියලා. විහාර මහදේවිය බේත්තේත් අරගෙන හදාගෙන සාමීන් වහන්සේ කුටිය ගාවට ගිහලා ආරාධනා කළා. සාමීනි ලොකු හාමුදුරුවෝ ඔබ වහන්සේ අසනීපයි කියලා අපවත් වෙලා දිව්‍ය ලෝකේ නම් උපදින්න එපා. ස්වාමීනි මට දරුවෝ නැහැ. මගේ කුසේ දරුවෙක් හැටියට උපදින්නේ කිව්වා. මේ හාමුදුරුවෝ මට බෑ කියලා. ආයිමත් ආරාධනා කළා. ස්වාමීනි ඔබ වහන්සේ මතක තියාගන්න මගේ කුසේ ඉපදුනොත් රජෙක් හැටියට ඉපදෙලා තව ගොඩාක් පන්සල් වේර විහාරස්ථාන දාගැබ් බදලා ඔබ වහන්සේට ගොඩාක් පින් කරගන්න පුළුවන් කිව්වනේ. ආරාධනා බාරගත්තා. විහාර මහදේවිය පන්සලෙන් ගියා. පින්නතුණි ඇයට මාලිගාවටවත් යන්න උන්නේ නැහැ. පින්නතුනි විහාර මහදේවියට මගදී ඒ කියන්නේ කුසට අමුත්තක් තේරුණා. ඒකට රහාම්දුරුව අපවත් වුණා. පිරිනිවන් පෑව නෙවෙයි පින්නතුනි අපවත් වුණා. උන්වහන්සේ අපවත් වුණා. විහාර මහදේවියට පන්සලෙන් පණිවිඩයකුත් ආවා. අන්න ඔබතුමිය උපස්ථාන කරපු සාමීන් වහන්සේ මෙන්න මේ දැන් අපවත් වුණා කියලා කරත්තෙත් හරවගෙන විහාර මහදේවියේ පන්සලට ආවා. ඇවිල්ලා බලනකොට හාමුදුරුව අපවත් වෙලා. ඔක්කොම මඩනවා. ඇයට හරි සතුටුයි. අපවත් වෙච්ච එකට නෙවෙයි රජෙක් වගේ රජපැටියෙක් මගේ කොසේ ඉන්නව මේ පෝෂණය කරන්නේ කවුද? දුටුගැමුණු කුමාරයා. පස්වෙනි පින්නතුනි සද්ධාතිස්ස හම්බුනේ. මේ කුසටාවේ දුටුගැමුණු කුමාරයා. එතකොට දුටුගැමුණු රජුරෝ විහාරමාදීවී කුසට එන්නත් කලින් හිටියේ මහාන වෙලා. ඒ වෙනකොටත් හිත පිහිටවල තියෙන තුසිද්දි වෙලෝකේ. තුසිතේටම යන්න හදන්නේ ඇයි? ඇයි මෛත්‍රී බෝසතන් වහන්සේ වැඩ ඉන්නේ තුසිද්දි වෙලෝකේනේ. ආරාධනාවට කුසට ආවා. මේ ලෝකෙට බිහි කළා දීර්ඝ කතාවක් පින්නතුන්ට මතකද? දුටුගැමුණු රජුරෝ රාජ්‍යත්වයට පත් වෙලා සොලින් එක්ක යුද්ධ කළා. යුද්ධෙන් දිනුවා. දිනලා දුටුගැමුණු රජුරෝ කොහෙටද ගියේ? ශ්‍රීමා බෝධිය වඳින්න. ඇයි බාරයක් වුණානේ. යුද්ධ දිනලා අනිවාර්යෙන් මෙතෙන්ට
එනෝමයි. පින්නතුනි බාරය ඔප්පු කරන්න සීමා බෝධියට ගියා දුටුගැමුණු රජුරෝ. බාරය ඔප්පු කළ සීමා බෝධි වන්දනා කළා. දුටුගැමුණු රජුරෝ අර මහ ගණකලේ ඇවිදිනවා. ඒකට කියන්නේ මහ මෙවුනා උද්‍යානය කියලා. ඒකේ ඇවිදිනකොට තමයි දුටුගැමුණු මහ රජුරෝ දැක්කේ මහ විශාල සෙල්ටඹක්, සෙල්ලිපියක්. දැකලා අතිශයින්ම සතුටු නයයි. මෙයාගේ නම තියෙනවනේ. ඒ මදිවට මිහිඳු මහරහතන් වහන්සේගේ නමක් තියෙනවා. ඒ මදිවට සීයාගේ නමක් තියෙනවා. කවුද සීයා? ඒ දේවනම්පි රජුරෝ. දේවරජුරෝ තමයි පින්නතුනි සීයා දුටු රජුරුවන්ගේ. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පහළ වෙන ගැමුණු කියලා කුමාරයෙක් මෙතන රුවන්වැලි සෑයක් හදනවයි කියලා කතාවකුත් තියෙනවා. ඒ කතාව පින්නතුන්ට මතකයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ කොහෙටද? අනුරාධපුරයට. එදා පින්නතුන්ට මතකද දේවානං පීතිස්ස මහරජුරු සපුමල් වට්ටියක් සූදානම් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට ගියානේ. ඒ මල් වට්ටිය දේවරජුරු මිහිඳු මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ කරපු දේ තමයි වට්ටියෙන් මල් ටික අරගෙන බිම ඇතුරුවා. රජුරු කියන සාමීනි මල් බිම දාන්නේ නෑ. ඇයි සාමීනි මිහිඳු මහරහතන් වහන්සේ ඇයි මල් බිම දැම්මේ? රජතුමනි මේ සප්මල් අතර පින් බිම මීට පෙර සිව් බුදුරජාණන් වහන්සේලා වැඩම කළ පින්බිමක් කිව්වා. ස්වාමිනී බුදුරු 4 නමක්. ඔව් කවුද? කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා 4 නමගේ පාද ස්පර්ශයෙන් පුණ්‍ය භූමියක් බවට පත්වෙච්ච පින්බිමක් රජතුමනි මේක. ඒකයි මල් බිම ඇතුළු. ඒ විතරක් නෙවෙයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500ක් එක්ක මෙතෙන්ට වැඩම කළා සමාපatti සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පහළ වෙන කුමාරයෙක් මෙතන රුවන්වැලි මහසෑය නමින් සෑයක් ඒකාන්තයෙන් මෙතන හදනවයි කිව්වා. එහෙනම් ස්වාමීනි ඒ රුවන්වැලි සෑය මම හදන්නම් කිව්වා. ඔබතුමාට හදන්න බෑ. ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඉන ඔබතුමාගේ මුණුබුරෙක් ඉන්නම කවුද? ගැමුණු කියලා. ඒ ගැමුණු කුමාරයට විතරයි මේ රුවන්වැලි සෑය හදන්න පුළුවන්, වෙන කාටවත් හදන්න බෑ. ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක්. ඒ කියන්නේ එහෙනම් අග්‍ර ශ්‍රාවක පදවිය ලබන්නට ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරන්ට ඕනේ. පසේ බුද්ධත්වයට පත්වෙන දයාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරන්ට ඕනේ. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් අඩු බෑ. වැඩි කාල පරිච්ඡේදයක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්නට ඕනේ. අනේ පින්නතුනි මෙන්න මේක තමයි සිද්ධිය. එතකොට දේවරජුරෝ කියන සාමීනි මගේ මුණුබුරෙක් හදනව නම් රුවන්වැලි සෑය මං හැදුවාගේම තමයි. නමුත් සාමීනි අනාගතයේ මුණුබුරාට මෙතන හොයාගන්න බැරි වේවි. ඒ නිසා සාමිනිය අප මෙතන පිහිටුවමු සෙල්ටඹක්. ආන්නේ සෙල්ටඹ තමයි දුටුගැමුණු රජුගේ සොලින් එක යුද්ධ කළ යුද්ධෙන් දිනලා සීමා බෝධිට ගිහලා බාරේ ඔප්පු කරලා ඇවිදිනකොට අර මහ ගණ කැලෑපි දැක්ක පින්නතුනි සෙල්ටඹ. ඒක දැකලා අතිශයින්ම සන්තෝෂ භාවයටපත් වෙලා පටන් ගත්ත හදන්න මොකද්ද? රුවන්වැලි මහසෑය. එදා විසා නැකතින් පින්නතුනි මුල් ගල තියලා පින්නතුට මතකයි මේකේ වට ප්‍රමාණය නිර්මාණය කරනකොට රන් කණුවක් රන් දණ්ඩක් පින්නතුනි හිටවලා ඒකේ නූලක් ඇදලා ඒ නූල කෙලවර තව රන් දණ්ඩක් ගැට ගැහුවා. ගැට ගහලා තමයි සීමාව වටේට පින්නතුනි මායින් කළේ. මේක බලන් හිටිය සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ කිව්වා රජතුමනි මෙච්චර විශාලට හදනව නම් ඔබතුමා මැරෙන්න කලින් ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔක ගලවන්න අයින් කරන්න මම යම් වට ප්‍රමාණයක ඇවිදගෙන යන්නම්. ඒ වට ප්‍රමාණය ඔකෙන් මායින් කරන්න සීමා කරන්න ඒ වට ප්‍රමාණය රුවන්වැලි සෑය හදන්න කිව්වා. ඒක තමයි ප්‍රමාණය. දැන් බැලුවා මේක මොන හැඩයටද හදන්නේ කියලා. පින්නතුනි බාසුන් නැහැ කෙනෙක් වතුර භාජනයක් ගෙනාවා. මේකට පින්නතුනි වතුර භාජනයේට වතුර ටිකට ගැහුවා. ඇඟිල්ලෙන් පහරක් බුබුලක් නැග්ගා. ඒ තමයි බුබුලාකාර. මේ හැඩයටයි මේක හදන්න ඕනේ. පින්නතුනි දීර්ඝ කතාවක් මේක. කොහොම හරි පින්නතුනි ධාතු ගර්භය දක්වා රුවන්වැලි සෑය හැදුවා. හතරස් කොටුව ඉවර කරන්න බැරුණේ කොත් කැරල්ලනේ. කාටද? දුටුගැමුණු රජුරවන්ට. මල්ලි හිටියේ කොහෙද? දිගමඩුල්ලේ. සද්දාතිස්ස හිටියේ දිගමඩුල්ලේනේ. දිගමඩුල්ලේ සද්දාතිස්ස මල්ලිව තමයි ගෙන්න ගත්තේ පස්සේ අනුරාධපුරයට. කොහොම හරි හතරස් කොට ධාතු ගර්භයේ දක්වා රුවන්වැලි සෑය හදලා දුටුගැමුණු රජුරෝ කතා කළේ කාටද? රහතන් වහන්සේලාට. කතා කළා කියනවා සාමීනි මට දැන් ඔබ වහන්සේලාගේ උදව් ඕනේ. මොනවද රුවන්වැලි සෑයට අපෙන් ඕනේ? සාමීනි මට ඕනේ රුවන්වැලි සෑය තන්පත් කරන්න මොනවද? ධාතුන් වහන්සේලා. මන් දන්නව සාමීනි බුද්ධ අධිෂ්ඨානයේ පරිදි රුවන්වැලි සෑයට අයිති රාජ්‍යෝණයක් කොතනකෝ තියෙනවා. නමුත් මන් දන්නේ කොහෙද තියෙන කියලා මට ඉක්මනට වඩම්මල ඕනේ. පින්නතුන්ට මතකද රහතන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡාවක් කළා. සාකච්ඡාවක් කළා එකම එක රහතන් වහන්සේ නමක් තෝරාගත්ත කවුද?
සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේටයි පැවරුනේ රුවන්වැලි සෑයට ධාතුන් වහන්සේලා වඩම්මන් ගෙන්න. කොහොම හරි පින්නතුනි උන්වහන්සේ මහා කෙල කියන නාරජ්ජුරුව ගාවට ගිහිල්ලා මේ ද්‍රාද්දෝන ඉල්ලුවට දෙන්න බෑ කිව්වා. ඒ කතාව මතකයි. අපේ බුදුහාඳුරු පින්නිවන් පෑවනේ. පින්නතුනි ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. ලොකුම ධාතුන් වහන්සේ තමයි බුදුහාඳුරන්ගේ දෙවි ඉතුරු වුණු මොකද්ද? ලලාට කියන්නේ නලල තලයනේ. දිග පුළුල් නලල් තලයක් තියෙන එක දෙතිස් මහා පුරුෂ ලස්සනේ පින්නතුනි එකක්. ඇයි යශෝදරාව නරසිය ගාථා කියනකොට කිව්වා කංචන පට්ට විසුද්ධ ලලාටෝ. කංචන පට්ට විසුද්ධ ලලාටෝ. විසුද්ධ ලලාටෝ දිග පුළුල් නලල් තලයක් තියෙන එක පින්නතුනි දෙතිස් මහා පුරුෂ බුදුහාඳුරන්ගේ දේහේ දවල ඉතුරු වුණේ ලොකුම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුව. දඹගස්සාරේ නායක හාමුදුරුවෝ තූප වංශේ කියෙව්වා. තූප වංශේ කියනකොට අහු වුණා තැනක් ලලාට ධාතුන් වහන්සේ මෙන්න මේ වගේ තැනක තියෙනවා කියලා. කොහෙද? සේරුවාවිල මංගල මහසෑය. හොයාගන්නවත් නැහැ. උන්වහන්සේ දැන් හොයාගෙන යනවා දඹගස්සර නායක හාමුදුරුවෝ. පින්නතුනි යනකොට මේක මුස්ලිම් ගම්මානයක්. හම්බෙනවා මුස්ලිම් මිනිස්සෙක් නායක හාමුදුරුවන්ට. නායකහන්ට මුස්ලිම් භාෂාව බෑ, මේ මිනිස්සයාට සිංහල බෑ. කොහොම හරි දැන් හුමාරු කරගන්න විදියක් නැහැනේ. පින්නතුනි ගොළු භාෂාවෙන් අතින් පයින් සංඥා දීලා තමයි මේ දෙන්න කතා කරගෙන තියෙන්නේ. ඉතින් නායක හාමුදුරුවෝ අහනවලු අතින් සංඥා දීලා මේවයි කන්දක් තියෙනවද ඔහොම කියලා අහනවලු. අනේ පින්නතුනි මේ මුස්ලිම් මිනිස්සයා කිව්වලු මේ කියලා තියෙනවා මම හරක් බලන මිනිහෙක්. මං හරට්ට වතුර පොවන තැන තියෙනවා කිව්වලු මේ වතුර බලක්. එතන තියෙනවා පොඩි කන්දක්. ඔබ වහන්සේ කියන එක ඕකක් දන්නේ නැහැ. දැන් දෙන්නත් එක්කම එනවා. බලනකොට පින්නතුනි ඒක තමයි සේරුවාවිල මංගල මහසෑය. ඒ මුස්ලිම් මිනිස්සු හැමදාම හරට්ට වතුර පොවන්නේ ඒ වතුර වලෙන්. ඒ වතුර වල ගාව තමයි තියෙන්නේ රුවන්වැලි සෑය තිබුණ හැටිත් මතකයිනේ. යන්තම් පින්නතුනි කන්දක් විතරයි තිබුණේ, පස් ගොඩක් විතරයි තිබුණේ. සේරුවාවිල මංගල මහසෑය තිබුණෙත් පින්නතුනි මේ විදියටමයි. දැන් තමයි ලස්සනට හදලා තියෙන්නේ. මම කිව්වේ ලලාට ධාතුන් වහන්සේ බුදුහාඳුරගේ ලොකුම ධාතුන් වහන්සේ තියෙන්නේ පින්නතුනි සේරුවාවිල මංගල මහසෑය ලලාට ධාතුන් වහන්සේ. කොහොම හරි දැන් මේ සෝනුත්තර මහරහතන් වහන්සේ එදා පින්නතුනි බුදුහාඳුරගේ දේහය දවල ඉතුරු වුණා ධාතුන් වහන්සේලා අපිටත් ඕනේ කියලා ශාක්‍ය වංශයත් කිව්වා අපිට වැඩිපුර ඕනේ. බුදුහාර අපේ වංශනේ. කොළී වංශයත් කිව්වා අපිටත් ඕනේ. එතකොට ධාතුන් වහන්සේලා බෙදන්නේ මැදිහත් උනේ කවුද? ද්‍රෝණ බ්‍රාහ්මණයා. මැදිහත් වෙලා පින්නතුන්ට මතකද කරඬු 8කට, ඒ කියන්නේ ද්‍රෝණ 8කට රජවරු 8 දෙනෙකුට ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. එයින් අර කොළී වංශ වැසියන්ට ලැබුණෝ ධාතුදෝනේ තමයි ඒත් වරගෙන ගිහිල්ලා ගංගානම් ගඟයිනේ චෛත්‍යයක් හදලා තැන්පත් කළා. පසු කාලීනව ගංගානම් ගං ඉවුර හේදලා ගියා චෛත්‍ය පින්නතුනි කැඩුනා. නමුත් ධාතුදෝනේ තැන්පත් කළ මුදු කරඬුවට කිසිම හානියක්. ඒ කරඬුව තමයි ගංගානම් ගඟේ පාවීගෙන ගිහිල්ලා ඒ කරඬුව ගියේ කොහෙටද? මහමෝදට. මහමෝදේ ඒ ධාතු කරඬුව දිලිසි තියෙනකොට තමයි මේක දැක්කේ කවුද? මහා කෙල කියන නාරජ්ජුරෝ දැකලා අරගෙන ගිහිල්ලා වන්දනා කළා. සෝනුත්තර මහරහතන් වහන්සේ අන්නේ නාරජ්ජුරුවන්ගෙන් ධාතුදෝනේ ඉල්ලුවට මොන දෙන්න බෑ කිව්වා. උන්වහන්සේ කියනවා හරි කමක් නෑ තියාගන්න. හැබැයි ඕක තියාගත්තත් ඔබටවත් මටවත් තියාගන්න බෑ. ඕක බුද්ධ අදිෂ්ඨානයක් කරුණාකරලා දෙන්න. ඕකයි රුවන්වැලි මහසෑයටයි. දුන්නේ. ඒත් අකමැත්තෙන් උනත් අන්තිමට දෙන්න සිද්ධ වුණා. අන්නේ ධාතුදෝනේ තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ වඩම්මගල දුන්නේ කාටද? දුටුගැමුණු රජුරවන්ට. දුටුගැමුණු රජුරෝ තමයි රුවන්වැලි මහසෑයේ ඒ ධාතුදෝනේ තන්පත් කරන ලස්සන අදිෂ්ඨානයක් කළා. මොකද්ද? අවුරුදු 5000ක් කල් සම්බුදු සසුන පවතිනවා ඒකාන්තයි. ඒ තාක්කල් මේ රුවන්වැලි මහසෑයත් පවතිවා කියලායි පින්නතුනි අර ද්‍රෝණයක් සරුවක්ක ධාතු රුවන්වැලි මහසෑය පින්නතුනි තන්පත් කළේ. අදටත් විරාජමානව බුදුරැස් විහිදෙමින් අර රුවන්වැලි සෑය පවතින්නේ දුටුගැමුණු මහරජුරුවන් විසින් පින්නතුනි තන්පත් කළ ඒ ධාතුදෝණයයි. මේ විශ්වයේ තියෙන බලවත්ම තැන තමයි රුවන්වැලි මහසෑය තියෙන පින්නතුනි තැන. ඒ පිම්බෙම රුවන්වැලි සෑයට ඉහළින් වෙන කිසිම සෑයක් නැහැ. තියෙන එකම සෑය තමයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා තන්පත් කළ දිව්‍ය ලෝක දෙවියන් විසින් ඉදි කළ පින්නතුනි සිළුමිණි මහසෑය. සිළුමිණි මහසෑයට ඉහළින් වෙන කිසිම සෑයක් නැහැ. තියෙන එකම සෑය තමයි සළුමිණි සෑය. අපේ භාග්‍යවතුන් වහන්සේ ගිහි කාලේ පාවිච්චි වස්ත්‍ර
ඒ සලුනේ ඒ සලු තන්පත් කළ හදපු නිසා පින්නතුනි ඒකට නම් කළා සලු මිනිසෑය කියලා. රුවන්වැලි සෑයත් සිළු මිනිසෑයත් සලු මිනිසෑයත් මතක තියාගන්න මේ සෑයවල් තුනම මේ විශ්වයේ පින්නතුනි එකටමයි පින්නතුනි පිහිටා තිබෙන්නේ. මේ විශ්වයේ තියෙන බලගතම ස්ථානය ඒ දුටුගැමුණු මහරජුරු මැරෙන්න මොහොතකට කලින් රහතන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න දිවි ලෝකෙ මොකද්ද කියලා ඇහුවා. රුවන්වැලි සෑයේදී රාමිනාස කියනවා රායතුමනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දිවි ලෝකේ. එහෙනම් ස්වාමීනි මං හිත පිහිටවන්න ඕනේ තුසිත මතකනේ විහාරමාදීවි කුසටෙන්නත් කලින් හිත පිහිටුවේ තුසිත දිවි ලෝකේ. ආරාධනාවටයි ආපහු මනුස්ස ලෝකෙට ආවේ. දැන් ආයිමත් කියනවා ස්වාමීනි මං හිත පිහිටවන්න ඕනේ තුසිත දිවි ලෝකේ. ඇයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දිවි ලෝකේනේ. හැබැයි ස්වාමීනි එක දෙයක් කියන්නම් මං ඔබ වහන්සේලාට. මා මල පසු රුවන්වැලි සෑය මළුවේ නම් මගේ ආදාහන කටයුතු අවසන් කටයුතු කිසිවක් මේ මළුවේ කරන්න එපා. මගේ අවසන් කටයුතු සියල්ලම සිද්ධ කරන්න ඕනේ ස්වාමීනි කොහෙද? ලෝවා මහා ප්‍රාසාදයේ. අර ගලකුණු ටිකක් තියෙන්නේ. ඒක සත්මහල් ප්‍රාසාදයක්. ඒක තමයි රුවන්වැලි සෑය හදන්න කලින් දුටුගැමුණු රජුරු පින්නතුනි හැදුවේ ලෝවා මහා ප්‍රාසාදයේ. එතන තමයි ස්වාමීන් වහන්සේලා උපසම්පදා කළේ. ඒක පෝයගේ. ඒක සීමා මාලකේ. ඇයි පින්නතුනි මොනම තිබුණත් වැඩක් නැහැ. භික්ෂුව රකින්න එපාය. භික්ෂුව හිටියොත් ඔය හැම සෑයක්ම සෑම පන්සලක්ම රැකෙන්නේ. ඒ නිසා පින්නතුන්ට මතකද මේ දරුවෝ දෙනට දවසක් බත් කමනකොට සද්දාතිස්සටයි දුටුගැමුණුටයි බත් කමනකොට කිව්වා පුතේ සංඝයාට විරුද්ධව මේ සිවුරට විරුද්ධව පුතේ කවදාවත් වචනයක්වත් කියන්න එපා කිව්වා. පොරොන්දු වෙන්න පුතේ මේ බත්ගුලි දෙකම කන්නක පොරොන්දු වෙනව නම් විතරක්. පින්නතුනේ එදා ඉඳලා මේ දරුවෝ දෙන්න සද්දාතිස්ස ඇදුරු රජුරෝයි කොතනක හරි පින්නතුන් අහලා තියෙනවද මේ සිවුරට විරුද්ධව වචනයක්වත් කොතනක හරි කිව්වා කියලා. කොතනකවත් නැහැ පින්නතුනි. ඒ නිසා මේ දරුවෝ දෙන්නට පින්නතුනි හරි ගියා. සංඝයාට විරුද්ධව වචනයක්වත් කිව්වේ නැහැ. කොහොම හරි ලෝවා මහා ප්‍රාසාදේ මළුවේ තමයි දුටුගැමුණු මහරජුරුවන්ගේ අවසන් කටයුතු සියල්ලම කළ පින්නතුනි අවසන් කළේ. ඉතින් මේ කතාව ශ්‍රද්ධාව ඇති වෙන්නයි පින්නතුනි මතක් කළේ. ඉතිහාසයත් මතක් කරගෙන නොදන්න කරුණු ඒත් හොඳට පින්නතුනි දන්න කරුණු අපි කලින් දේශනාවලත් පින්නතුනි වරින් වර මතක් කරලා තියෙනවා. ඒ කරුණුත් අලුත් කරගත්තා. ඒ නිසා මේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රථම නියත විවරණය. මේ පළවෙනි එකනේ. එතකොට දැන් කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසාන වතාවට විවරණ ගත්තේ කාගෙන්ද? අපේ ගෞතම බුදුරජාන් වහන්සේගෙන්. කවදාද කොතැන්දද? පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ අම්මාට මාතෘ දිවිරාජ පුත්‍රයාට ධර්ම දේශනා කරන්න දිවි ලෝකෙට වැඩම කළ ආපහු වැඩම කළේ සංකස්සේට. මෙතන බොහෝ අම්මලා තාත්තලා සංකස්සේට ගියා. සියලු බුදුවරු අම්මට බණ කියලා වඩින්නේ පින්නතුනි සංකස්සේට. සංකස්සේ කියන්නේ අවිජහිත ස්ථානයක්. අවිජහිත කියලා කියන්නේ කිසිදු බුදුවරයෙක් කවදාවත් සංකස්සේ අතහරින්නේ නේ. අන්නේ සංකස්සේට අපේ බුදුහාමුදුරු වැඩපු දවසේ බුදු වසරිය බලන්ට බොහෝ දෙනෙක් සංකස්සේට ගියා. ඒ ගිය පිරිස අතරේ හිටියා කවුද? ශ්‍රී වඩ්ඩ නම් කෙලිමි පුත්‍රයෙක් හැටියට ඉපදලා කවුද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ වටිනා වස්ත්‍ර යුගලයක් සූදානම් කරගෙන සංකස්සේට ගිහිල්ලා අපේ බුදුහාමුදුරන්ට මේ වස්ත්‍ර යුගලය පූජා කළා. ආන්නේ වෙලාවේ තමයි අපේ බුදුහාමුදුරු කිව්වේ මහණෙනි මට අද මේ වස්ත්‍ර යුගලයකින් පෙදූ මේ උත්තමයා අනාගතේ මගෙන් පස්සේ මේ මහා භද්‍ර කල්පේ පස්වෙනි බුදුරජාන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා අවසාන නියත විරල බල දුන්නේ. ඔන්න දැන් මතක තියාගන්න කල්පලක්ෂ 16කට කලින් මුහුර්ත බුදුහාඳුරන් විවරණ ගත්තා. අපේ බුදුහාඳුරන්ගෙන් අවසාන වතාවට විවරණ ගත්තා. දැන් මේ වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. බුද්ධකාරක ධර්ම දසපාරමී සියල්ලක්ම දැන් සම්පූර්ණ කළා ඉවරයි. දැන් තියෙන්නේ මනුස්ස ලෝකෙට අවිල්ල බුද්ධත්වයට පත් වෙන්න විතරයි. එහෙනම් පින්නතුනි ඇයි මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට එන්න බැරි තාමත්? අපේ බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ තියෙන තාක්කල් මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට එන්න බෑ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා තියෙද්දී තවත් බෝසතාණන් වහන්සේ නමකට බුදු වෙන්න බෑ. එහෙනම් වෙන්න ඕන එක දේ තමයි අපේ ගෞතම බුදුහාඳුරන්ගේ සීලම ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙන්න ඕනේ. ඒකට කියන්නේ ධාතු පරිනිර්වාණය. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ පින්නතුනේ මෙමෙ දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නම්. අපි දන්න ඉතිහාසයට අනුව සම්බුද්ධ ශාසනය පවතින්නේ අවුරුදු 5000යි. දැන් ඒකනොත් 2568ක් ඉවරයි. අවුරුදු 5000 සීමාව ලං වෙනකොට මේ ලංකාවේ ඉන්න අන්තිම රජ්ජුරුව අන්තිම ධාර්මික වෙනවා. රජ්ජුරුව කරන එකම දේ තමයි
අවුරුදු 5000 ළඟනකොට තමන්ගේ මාලිගාවේ රත්තරන් ගබඩාවේ තමන්ගේ මාලිගාවේ රත්තරන් ගබඩාවේ තියෙන සියලුම රත්තරන් ගන්නව එළියට අරගෙන ඇමෙත්තුමාට කියනවා රත්තරන් ටික ඔක්කොම පටවන්න කියන ඇතෙක්ගේ පිට උඩ පටවලා ඇමෙත්තුමාට කියනවා නුඹත් ඇතාගේ පිට උඩ නැගලා මේ ලංකාවේ වීතියක් ඒ කියන්නේ හන්දියක් ගානේ ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහන්න මොකද්ද භාග්‍යවතුන් වහන්සේගේ හතරපද ගාතාවක් මතක තියෙන මිනිහෙක් ඉන්නව නම් කියන්න කිව්වොත් ඒ මිනිහට රත්තරන් ටික දීලා නුඹ ගාථා විතරක් අහගෙන එන්න කියනවා. ඇමෙත්තුමා රත්තරන් ඔක්කොම පටවන ඇතාගේ පිට උඩ හන්දියක් ගාන ගිහලා මිනිස්සුන්ගෙන් අහනවා හතරපද ගාථාවක් මතක තියෙන මිනිහෙක් ඉන්නව නම් කියන්න මේ රත්තරන් ටික ඔක්කොම දෙනවා. රත්තරන් දෙනකොට කවුද ගාතනෝ කියන්නේ? ඕන මිනිහෙක් ගාත කියනවා. නිකන් රත්තරන් නෙවෙයි ඇතෙක් බරට රත්තරන්. ඒවත් නිකන් නෙවෙයි රජ්ජරෝ අයතාලෙස බදු ගහලා මිනිස්සුන්ට එකතු කරගත්තු රත්තරන් අන්තිමට ගන්නව පින්නතුනි එළියට එදාට දහමක් නැහැ. එදාට මතක අවුරුදු 5000 සීමාව ලඟ වෙනකොට මතක තියාගන්න මේ ලංකාවේ සබ්බ පාපස්ස ගාතාවත් මතක තියෙන මිනිහෙක් නැහැ. අද ඔය ඇත්තන්ට දරුවන්ටත් පින්නතුනි උගන්ලා තියෙන ඔය ඇත්ත අඩුමතරමේ ඔය හැම දරුවෙකුටම සබ්බ පාපස්ස ගාථා පාඩම්. එහෙමත් මතක තියාගන්න අනාගතේ සබ්බ පාපස්ස ගාථාව තියා ඒ ගාථාවෙන් එක පදයක්වත් මතක තියෙන මිනිහෙක් එදාට නෑ. ඇමෙත්තුමා රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඇමෙත්තුමා මේ ඇතාගේ පිට උඩින් ඇවිල්ලා බහිනවා රජ්ජුරුව වහනවා කෝ එක මිනිහෙක්වත් හිතේ බුදුහාරන් ගාතාවක් මතක තියෙන රජතුමනි එක මිනිහෙක්වත් නෑ. එක මිනිහෙක්වත් නෑ. ස්වාමිනී එක මිනිහෙකුටවත් ගාතාවක් මතක නෑ. මිනිහව රත්තරන් වලින් මට වැඩක් නෑ. ඔය ටික කොහොම ගිහින් දානවා කියන ආපහු භාණ්ඩාගාරයට. එතනින් පස්සේ මේ සම්බුද්ධ ශාසනේ ඉවරයි. මේ තමයි ගන්න අන්තිම එක බණ පදයක් හරි මතක තියනකම් මතක තියාගන්න ධාතුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා. ඒකනේ බුදුහාර දේශනා ධර්මයේ තිබුණොත් මේ ලෝකේ මං ඉන්නවා. ධර්මයේ නැත්තම් මං මේ ලෝකේ දැන් ඒක බණ පදයක් මිනිකුට මතක නැහැනේ. දැන් ඉතින් ධාතුන් වහන්සේලා තිබෙලා තේරුමක් දැන් ඒ සියලුම ධාතුන් වහන්සේලා පින්නතුන් දන්න ඔය කියපු ලලාට ධාතුව අකු ධාතුව සතර දලදා වහන්සේ ගීවා ධාතුන් වහන්සේ කියන මේ සියලුම ධාතුන් වහන්සේලා බුද්ධ ගයාවේ වජ්‍රාසනයට වැඩම කළාට පස්සේ දෙවියන්ගේත් ආශිර්වාදය ඇතුව සියලුම ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා. ඒකට කියන්නේ ධාතු පරිනිර්වාණය. ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනකොටම මේ තියෙන රත්තරන් පිළිම, රිදී පිළිම, බුදුහාමුදුරගේ නාමයෙන් තියෙන මුතු මැණික් සීළු පිළිම මතක තියාගන්න. එදාට අතුරුදහන් වෙනවා. මේ බුද්ධ ප්‍රතිමා ඔක්කොම තියෙන්නේ මතක තියාගන්න ධාතුන් වහන්සේලා තියෙනකන් විතරයි. ධාතු පරිනිර්වාණයත් එක්ක මතක තියාගන්න බුද්ධ ප්‍රතිමාද අතුරුදහන් වන්නාහ. එහෙමයි පින්නතුනි පූජාවලිය අවසානෙත් පින්නතුනි මේ කතාව මේ විදිහටම කියනවා. ධාතු පිරිනිවෙන කල්හි බුද්ධ ප්‍රතිමාද අතුරුදහන් වන්නාහ. ඔය තමයි වාක්‍යය. මේ කියන්නේ සංසාර බිය ඇති කරගන්න ඕන මේකෙන්. වෙන මොකක්වත් නෙවෙයි. ඒ කියන්නේ මේ තියෙන දැන් මතක තියෙන ගාථා වලින් ප්‍රයෝජන ගන්න ඕනේ. මතක තියාගන්න සංඝයා සමගින් හිටියොත්, ඒ කියන්නේ අපි සමගින් හිටියොත් විතරයි බුදුහාමුදුරු දේශනා කළා කාටත් ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. සංඝයා අසමගිය උදාට කිසිම කෙනෙකුට ධර්මයේ පුරුදු කරන්න බෑ. විපත්තියකදී කිසිම කෙනෙකුට ධර්මයේ පුරුදු කරන්නත් බෑ. විපත්තියකදී මිනිස්සු හොයන්නේ ආහාර දහමක් වෙන වෙලාවක් නෑනේ. පින්නතුනි අනාගතේ මතක තියාගන්න ඒකාන්තෙන් ආහාර විපත්තියක් එනේක එනෝමයි. ආහාර විපත්තියකදී භික්ෂූන් අසරණයි, ඔයත්ොත් අසරණයි, අපි දෙපැත්තම අසරණයි. කවුරුත් හොයන්නේ පින්නතුනි ආහාර. මිනිස්සුන්ට අපිට දන් දෙන්න විදියක් නැති වෙනකොට ස්වාමින් වහන්සේලාත් පින්නතුනි ආහාර සොයාගෙන යනකොට දහමක් කියන්න තරම් දෙයක් නෑ. ඒක දීර්ඝ කතාවක් කියන්න කාලේ නෙමෙයි. කොහොමරි මේ ධාතු පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේට මේ මනලෝ උපදින්න සීල වාතාවරණය සැකසෙන්නේ. එතෙක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දිවි ලෝකේ. ඊට පස්සේ බුදුහාරු දේශනා කරන සාරිපුත්ත කාලයක් යනකොට මගේ ශාසනේ අතුරුදහන් වෙනවා. ඒකට කියන්නේ සාරිපුත්ත ශාසන අන්තර්ධානීය කියලා. සතුරු අතුරුදහන් වෙන ක්‍රම කීපයක්. එකක් තමයි අනාගතයේ උපදින ශ්‍රාවකයෝ. ගියොත් එහෙම පැවිද්දොත් එහෙමයි. කර්මාන්ත ශිල්ප ශාස්ත්‍ර විද්‍යා මේවට ඇබ්බැහි වෙනකොට කර්මාන්තයට ශිල්පයට ශාස්ත්‍රයට මුල් තැනෙනවා. නමුත් බුද්ධාගමට මුල් තැනෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම තමයි අනාගතයේ උපදින ශ්‍රාවකයෝ ලාභ කීර්ති ප්‍රශංසා මෙයා බලාපොරොත්තු වෙන කටයුතු කරනකොට ලාභයට කීර්ති ප්‍රශංසාවට මුල් තැනෙනවා. නමුත් බුද්ධාගමට මුල් තැනෙන්නේ නෑ. මෙහෙම ගිහිල්ලා සාරිපුත්ත ශාසනය අතුරුදහන් වෙනවා. ඒකට කියන්නේ ශාසන
දානය. සාසන අන්තර්දානෙන් පස්සේ සාරිපුත්ත මිනිස්සුන්ගේ සිත් නැඹුරු වෙන්නේ පාපේටමයි. ලැජ්ජ බය දෙක සම්පූර්ණයෙන් එදාට මිනිස්සු අතරින් නැති වෙනවා. සාරිපුත්ත මතක තියාගන්න ලැජ්ජ බය දෙක ලෝකපාලක ධර්මයක්. මේ ලෝකේ තාමත් පාලනය කරන්නේ කවුද? ලැජ්ජ බය දෙක. ලැජ්ජ බය දෙක නැති වෙනකොට සාරිපුත්ත පුතාට අම්මා දුනන්න බෑ. අයියට නංගිය දුනන්නත් බෑ. මේ කියන එක පින්දුතුට තේරෙනවා. කාමාදී සිටිවිලි ඇති වුණාද පුතා අම්මගෙන් හරි ඉෂ්ට කරගන්නවා. කාමාදී සිටිවිලි ඇතිනකොට සාරිපුත්ත අයියා නංගෙන් හරි කාමාදී සිටිවිලි ඉෂ්ට කරගන්නවා. ඒ தත්ත්වයටපත් වෙන්නේ ඇයි? ලැජ්ජ බය දෙක සම්පූර්ණයෙන් නැති වෙනකොට මිනිස්සුන්ගේ සිත්වල කෙලෙස් බහුල වෙනවා සාරිපුත්ත. කෙලෙස් බහුල වෙන්න ඉක්මනටම ආයුෂ අඩු වෙනවා. ආයුෂ අඩු වෙනකොට සාරිපුත්ත අනාගතේ අඩු වෙනවා කීයටද? දැන් පරමායුෂ ගත්තොත් 75ක් 80ක් අද. තවත් අවුරුදු 7000ක් වය ගියතන මේ ආයුෂ අඩු වෙනවා කීයටද? 10ට. එදාට සාරිපුත්ත මේ ලෝකේ වහින වර්ෂාවක්. ඒකට කියන්නේ මුරුගසන් වර්ෂාව. ඒ මුරුගසන් වර්ෂාව සාරිපුත්ත එක දිගට සතියක් වහිනවා. සතියෙන් පස්සේ පායනවා. හැබැයි මේ වර්ෂාවට සාරිපුත්ත මෙන්න හොඳ නෑ. ඇයි? මේ වර්ෂාවට තෙමෙන සෑම සත්වයක් තුළම හට ගන්නවා බද්ධ වෛරයක්. ඒ වෛරය කොච්චරද කියන්නේ අතට ගන්න දේ මොකද්ද? ඒක ආයුධයක් බවට පත් කරගෙන අනිත් මිනිහට දමල ගන්න තත්වයට පත් වෙනවා. හැබැයි මේ වර්ෂාව පටන් ගන්නකොටම සාරිපුත්ත සමහර මිනිස්සු කරන්නේ ගල් පර්වත ගුහා ඇතුළේ ගිහලා තමන්ගේ ජීවිත බේර ගන්නවා. ජීවිත බේරගත්තු මිනිස්සු ගල් ගුහා වලින් එළියට එනවා. ආට පස්සේ දකින්න වෙච්ච විනාශය මිනිස්සු අනකොටාගෙන මැරිලා ඉතුරු වෙච්ච කල්පනා කරන දෙයනේ අපේ වරද නිසායි අපිට මෙහෙම උනේ. දැන් කරන්න ඕනේ කුසල් කළා මේ ආයත ටික වැඩි කරන්න ඕනේ. අන්න එදාට 10 නේ පරමායුෂ. දැන් ඉතින් වැඩි කරන්න එපයි. අත්තරින්ට ඕන මොන අකුසලයේද? ප්‍රාණඝාතේ. ප්‍රාණඝාතේ නවත්තනකොට 10ට තියෙන ආයුෂ 20ට වැඩි වෙනවා. පින්නතුනි ආයුෂ අඩු උනේත් ලෙඩ වැඩි උනේත් බුදුහාඳුර දේශනා කරනවා ගව ඝාත නිසා. හරක් මරන්න පටන් ගත්තනේ. කන්න මස් නැතුවට අන්තිමට අහිංසක ගවයාත් මරාගෙන කන්න පටන් ගත්තා. සූත්‍රයක් තියෙන සුත්ත නිපාතේ ස්වාමීන් වහන්සේලා දන්නවා බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය කියලා. ඒ දේශනාව දිගයි කෙටියෙන් කියන්නම්. බ්‍රාහ්මණි පිරිසක් ඇවිල්ලා අහන බුදුහානි ඉස්සර මිනිස්සු ළඟ තිබුණු මනුෂ්‍ය ධර්ම දැනුත් මිනිස්සු ළඟ තියෙනවද කියලා ඇහුවා. බුදුහාඳුරකෝ නෑ කියලා. ඇයි? බ්‍රාහ්මණරුන් ඉස්සර මිනිස්සු කොච්චර හොඳයිද කියන්නේ මොන සතා මරාගෙන කෑවත් අහිංසක ගවයා මරාගෙන කෑවේ නෑ කිව්වා. මේ මිනිස්සු කරපු දේ තමයි අන්තිමට අහිංසක ගවයාත් මරාගෙන කන්න පටන් ගත්තයි කිව්වා. ගවය මරව පළවෙනි දවසේ බ්‍රාහ්මණවරුනි මතක තියාගන්න ඒ මිනිහා තමන්ගේ වම් අතින් අල්ලගත්ත හරකගේ අඟ දකුණු අතින් ගත්ත මන්නේ අරගෙන හරකයි බෙල්ලට පළවෙනි වතාවට මන්න පහර ගහපු දවසේ හරක ඇඬුවා. හරකයි කඳුළු මේ මහ පොළවට වැටුණා. කාගේ කඳුලින් පොළව තෙත් උනත් මේ ගවයේ කඳුළු වලින් පොළව තෙත් වෙන්න හොඳ නෑ. ගවයේ කඳුළු වලින් මේ පොළව දැන් හැමතැනම තෙත් වෙලා. ඒ නිසා තමයි පොළව උඩ තිබුණු සාරය පොළව යටට ගියේ. ඒ නිසා අද පොළවේ හිටවන්නේ මොනවද? ලොකු සාරයක් නෑ. පොළවේ තියෙනවා ජීව ගුණයක්. ඒ ජීව ගුණය පල්ලෙහාටම ගියා පොළවේ. ඇයි? හරකයි කඳුළු වලින් තෙත් වෙවි පොළවේ තිබුණු ජීව ගුණය දැන් පොළව යටම ගියා. ගවය මරව පළවෙනි දවසේ ගවය කඳුළු දැක්ක දෙවියන්. මනුස්ස ලෝකේ පැත්තට මේ බුද්ධ දේශනාව සූත්‍රයත් එක්කම කිව්වේ ඒකයි. බුදුහාමුදුර දේශනා ගවය මරව පළවෙනි දවසේ ගවය කඳුළු දැක්ක දෙවියන් මනුස්ස ලෝකේ පැත්තට හැල්ල කිව්වා අයියෝ අපරාධේ මෙච්චර හොඳට තිබුණු මනුස්ස ලෝකේ අද අධර්මයේ උපන්නා කිව්වා. මතක තියාගන්න ගවය මරපු දවසේ දෙවියෝ දුක් වුණා. දෙවියෝ දුක් වෙනව දැකලා බ්‍රහ්මයන් පවා පින්නතුනි දුක් වුණා. හිතා ගන්න පුළුවන්ද? ගවය මරන්න කලින් බුදුහාඳුරු දේශනා කරනවා මිනිස්සුන්ට තිබුණු ලෙඩ තුනයි තිබුණේ. කාමාසාවයි පිපාසයයි බඩගින්නයි විතරයි. නමුත් හරක මැරුවට පස්ස තමයි බණපොතට ආවේ 98 මාගමුන් 98ක් රෝග 99ක් ව්‍යාධි. ඒ සමතක තියාගන්න තවත් ඉදිරියට හරක් මරන්න එකම දේ තමයි ලෙඩ වැඩි වෙනවා. පින්නතුනි ආයුෂ අඩු වෙනවා. ඒ නිසා සාරිපුත්ත මේ ආයුෂ වැඩි වෙන කාලයක් නෙවෙයි අඩු වෙන කාලයක් මෙහෙම ගිහිල්ලා ප්‍රාණඝාතය නැවැත්තුව අදත්තාදන් අකුසල් අත්තරලා අනාගතේ පරමායුෂ වශයෙන් දිනු කරනම කීයටද? 80000ට. ඒ 80000ට ලෝකේ පරමායුෂ වැඩි වුණු කාලේ සාරිපුත්ත මේ බර්ණස් නුවර එදාට සමෘද්ධිමත්ම නගරයක් වෙනවා. මේ බර්ණස් නුවර හඳුන්වන්නේ සාරිපුත්ත එදාට කේතුමති රාජධානිය කියලා. කිඹුල්වත් උන අපේ බුදුහාඳුරන්ට
නමුත් එදාට බර්ණස් තමයි නමුත් නම වෙනස් වෙනවා පින්නතුනේ. එදාට බර්ණස් නුවර තමයි කේතුමති රාජධානිය බවට පත්වන මේ කේතුමති නම් උත්තම රාජධානියේ සාරිපුත්ත මෛත්‍රී බෝසතාණන් වහන්සේ අජිත නමින් උපදිනවා. මම සිද්ධාර්ථ. අයිත නමින් ඉපදලා චන්ද්‍රමුඛිය කියන පංච කල්යාණින් හෙබි ඒ ලස්සන කාන්තාවත් එක්ක විවාහ වෙලා කාලයක් යනකොට චන්ද්‍රමුඛී කාන්තාවට පුතෙක් උපදිනවා කවුද? බ්‍රහ්මවර්ධන කියන කුමාරයා. ඒ කුමාරයා උපන් දවස් තමයි සතර පින්නිමිත් දැකලා සසර ගැන කලකිරිලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා යන්න සූදානම් වෙනකොට අපේ බුදුහාන්ට කිරිපිටි පූජා කළේ කවුද? සුජාතාවයි. නමුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේට කිරිපිටි පූජා කරන්නේ කවුද? ගිය කාලේ තමන්ගේම පතිවතාව චන්ද්‍රමුඛී කියන ඒ කාන්තා විසින් ලක්ෂයක් වටින රන් තලියක දියනුමු සුක්‍රීබතක් සාදා පූජා කළාට පස්සේ ඒකත් වළඳලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩම කරන කොතෙන්ටද? බුද්ධගයාවේ වජ්‍රාසනයේට. බුද්ධගයාවේ දැන් තියෙන්නේ ඒ වජ්‍රාසනකට වැඩම කරනවා. වැඩම කරන්න කලින් අතරමඟදී මෛත්‍රී බෝසතාණන් වහන්සේට හම්බෙනවා ජලිත කියලා බ්‍රාහ්මණයෙක්. ඒ ජලිත බ්‍රාහ්මණය දෙනවා කුස්තන මිටි 8ක්. අපේ බුදුහාමට කුස්තන දුන්නේ සොත්තිය බ්‍රාහ්මණයා. ඒ නිසා මතක තියාගන්න බෝධිය මූලයට වඩින්න කලින් සෑම බෝසතාණන් වහන්සේන ධර්මතාවයේ හැටියට හම්බෙනව මොකද්ද? ඇයි පින්නතුනි කුස්තනම හම්බෙන්නේ? කුස්තන විශේෂයි. ඇයි? කුස්තන මෙට්ටේක ඉඳගෙන භාවනා කරනකොට පින්නතුනි බුද්ධිය අවදි වෙනවා. කුස්තන වලට ඇඟ නිවෙනවා. අදත් ඉන්දියාවේ බුද්ධගයාවේ ওই වටේට භාවනා කරන එක එක ආගම්වල මිනිස්සු ඒ මෙට්ටේ මොකද මේ කොට්ටේ භාවනා කරන ආසනේ හදාගෙන තියෙන පින්නතුනි කුස්තන වලින් බොහෝ දෙනෙක් ලොකු විශ්වාසයක් තියෙන මිනිස්සුන්ගේ අටුවාවේ සඳහන් වෙන පින්නතුනි ඒක කුස්තන වලට ඇඟට ඒක මේ කුස්තනම හම්බෙන්නේ. ජලිත කියන බ්‍රාහ්මණයා විසින් දෙලද කුස්තන මිටි 8කට ගිහලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයට වැඩම කරලා දකුණු දිශාවට අතුරුල වාඩි වෙන්න හදනකොට මිහිතලය කම්පා වෙනවා. උතුරු දිශාවට අතුරුල වාඩි වෙන්න හදනකොට මිහිතලය කම්පා වෙනවා. නැගෙනහිර දිශාවට අතුරුල වාඩි වෙන්න හදනකොට මිහිතලය කම්පා වෙන්නේ නෑ. ඒ කුස්තන මිටි 8 අතුරුලා මතක තියාගන්න ඉඳගෙන සතිය දුෂ්කර ක්‍රියා කරන්නේ. අපේ බුදුවර අවුරුදු 6ක්නේ. සතියක් දුෂ්කර ක්‍රියා කරලා දස බිම්බරක් මාර සේනා පරාජයට පත් කරලා මේ මහා භද්‍ර කල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ දේශනාවේ අවසානයේම සඳහන් වෙනවා මෛත්‍රී බුදුන් දකින්නේ නැති කොටසක් ඉන්නවා. අම්මාට බැනපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්ටෝය. තාත්තාට ගහපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්ටෝය. බුදු පිළිම කඩා නිදන්ගත්ව ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්ටෝය. බුදුන්ට පරමල් පූජා කරපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්ටෝය. පාලං ආදිය කඩා විනාශ කරපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්ටෝය. අද කාලේ පින්තාලේ විනාශ කරපු ඇත්තෝ මෛත්‍රී බුදුන් නොදකින්ටෝය. ලොකු විස්තරයක් තියෙනවා. කියන්ට කාලේ නෙවෙයි ඕකේ අනිත් පැත්ත දකින අය. ඔය ඇත්තෝ මේ කිසිම දෙයක් කළා නැහැ. මේ කියන්නේ මෛත්‍රී බුදුන් දක්වා මේ යන්න කියන කතාව නෙවෙයි මේ කියන්නේ. පින්නතුනි ඒ බුදු වසරිය බලන්න ඕන නම් කවදාවත් ඒ වගේ දේවල් පින්නතුනි කරන්න එපා. එනිසා අද පින්කම බොහොම ලස්සන පින්කමක්. එනිසා අපි මේ රැස් කරගත්තු උදාාරතර පින ප්‍රාර්ථනාවක් හැටියට පුණ්‍යානුමෝදනාවක් හැටියට තබමු. මේ මහා භද්‍ර කල්පේ පස්වෙනි බුදුරජාන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වයට පත්වෙන මේ වෙනකොට තුසිද්දි විලෝකේ වැඩ ඉන්න මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට මාගේ වන්දනීය නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. පින්නතුනි අපි ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. රැස් කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය ප්‍රාර්ථනාවක් හැටියට තබා ගනිමු. සසර වසනතුරු නිවන් දකින්නතුරු කවදාවත් අනුවන සත්පුරුෂයෙක් නම් ඇසුරු කරන්ට නොලැබේවා. පින්පව් කියාදෙන
සත්පුරුෂ ගුණ ඇති මේ වගේ පින්කම් ප්‍රසිද්ධ කරන පින්කම් සංවිධානය කරන සත්පුරුෂ ගුණ ඇති උතුමන්ගේ ආශ්‍රය සම්පත්තිය ලැබේවා. අවසානයේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා සියලු සංසාර දුක් නිදහස්ව ලැබූ නිවනින් සැනසෙන්නට අපිටත් මේ උතුම් ධර්ම ශ්‍රවණමය කුසලය පාරමී ධර්මයක් බවට පත් වේවා. නිවන් දොරටුවක්ම මේ පින්කම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.